අවසාන සම්මන්ත්‍රණ මාලාවේ පාලි විෂය හරහා සිදු කරන සමාස පාඩම ඉදිරියට කරගෙන යන්න. එහෙම නැත්නම් පාලි සම්මන්ත්‍රණ මාලාවේ ව්‍යාකරණ සහ සාහිත්‍ය පේපර් වලට ප්‍රශ්න පත්‍ර වලට අපේ පොඩි හාමුදුරන් වහන්සේලා පිළිතුරු සපයන විදිය, ඒ වගේම පිළිතුරු වලට කිසියම් වූ උත්තේජනයක් ලබා දෙන්න අපේ ගන්න වෑයමක් එහෙම නැත්නම් උත්සාහයක් තමයි පොඩි හාමුදුරු මේක. ඒ හින්දා වැඩි දුර කතා කරන්නේ නැතුව අපේ කාලෙත් ඉතිරි කරගෙන අපිට ඉතාමත් සුළු කාලයක් තියෙන්නේ. අපි බලමු සමාස පාඩම එහෙම නැත්නම් සමාස පිළිබඳව අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි ප්‍රවේශය ලබා ගත්තොත්, ආරම්භය ලබා ගත්තොත් සමාස කියලා කියන එක පිළිබඳව එක එක කට්ටිය එක එක විදිහට දන්නවා. එහෙම නේද අපේ පොඩි හාමුදුරන්? දැන් අපේ පිරිවෙනේ පොඩි හාමුදුරන් වහන්සේලා කීප දෙනෙකුත් මෙතන ඉන්නවා. මොකද ශිෂ්‍යයෝ ගත්තාට පස්සේ එක එක ආකාරයේ ශිෂ්‍යයෝ ඉන්නවා. මොකද සමහර කට්ටියට කියපු ගමන් මේකට අග්ගාලා වැටහෙනවා. එහෙමනේ. එකපාරට අවබෝධ කර ගන්නවා. ඒ අර මම දක්ෂයි, මම පොඩි කාලේ සමාස පිළිබඳව එහෙම නැත්නම් මේ විෂය පිළිබඳව පාලි භාෂාව පිළිබඳව දන්නවා කියලා හිතාගෙන ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලා තියෙනවා. අපේ මෙහෙන් වහන්සේලා තියෙනවා, අපිත් තියෙනවා. නේ? එක එක කට්ටිය ඉන්නවා. එතකොට අපි හැබැයි දන්නේ නැහැ හරියට මේක පිළිබඳව අවබෝධයක් තියෙනවද කියලා. මොකද ඔය පේපර් බලන අපේ හාමුදුරන් වහන්සේලා අපිට කියලා තියෙනවා, ඒ වගේම ආචාර්ය මණ්ඩල ගුරුවරු කියලා තියෙනවා. දන්නවා කියලා හිතන් ඉන්න කට්ටියට තමයි වැඩිම වරදින්නේ. එහෙමනේ. දන්නවා කියලා හිතන් ඉන්න කට්ටියට තමයි ගොඩාක් වරදින්නේ. හැබැයි මම මේ කරන දේ අයියෝ අපි සමාස ගැන හොඳට දන්නවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම පොඩි දෙයක් තමයි තියෙන්නේ. පිරිවෙන අවසාන පන්ති ගත්තට පස්සේ පිරිවෙන අවසාන පන්තියේ අවසානයේ තියෙන පොඩි දෙයක් තමයි මේකෙන් අහන්නේ. හැබැයි ඕගොල්ලන්ට ලකුණු 10ක් එහෙම නැත්නම් 12ක් වගේ ගාණක් උපයා ගන්න පුළුවන් මෙම පාඩම අවසානයේදී. ඔයගොල්ලෝ දන්න දෙයක් නේ. හැබැයි දන්නවා කියලා හිතන් ඉන්න. දැන් අපි ඇඟිලි පහ ගත්තට පස්සේ සමහර කට්ටිය එකපාරට අවබෝධ වෙනවා කියපු ගමන්. හැබැයි සමහර කට්ටිය ටිකක් වෙලා යනවා. මම මේ සම්මන්ත්‍රණ එහෙම නැත්නම් සම්මන්ත්‍රණ මාලාවේ සමාස පිළිබඳව පොඩි හාමුදුරන් වහන්සේලාට උගන්වන්න යන්නේ අර දන්න කට්ටියට සහ නොදන්න කට්ටිය. මේ දෙගොල්ලන්ටම තමයි උගන්වන්නේ. එතකොට මගේ පළවෙනි ටාගට් එක වන්නේ ඉලක්කය වන්නේ නොදන්න කට්ටියට. එහෙම නැත්නම් දන්න කට්ටියගේ දැනුම තව තවත් වර්ධනය කරගන්න. බුදුහාඳුරෝ ධර්ම දේශනා කරෙත් එහෙමනේ. අපි දන්නවා කියන ඉතින් හිටියට අපි ගොඩාක් දේවල් දන්නේ නැහැ. හැබැයි ලේසි පාඩමක් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි අපේ සම්මන්ත්‍රණ මාලාව පාලි භාෂාව පිළිබඳ සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරමු. සමාස පිළිබඳව පාඩම. ඉතින් මම කැමති මුලින්ම අපේ කවියකින් මේ පිළිබඳව පොඩි ආරම්භයක් ලබා ගන්න. පොඩි හාමුදුරන් වහන්සේලාට මං කියන්නේ ඇහෙනවද? ඒකත් පටන් ගන්න කලින් අහලින්නම්කෝ. ඇහෙනවද? ඇහෙනවා. හරි. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් පොඩි හාමුදුරෝ කියන්න. මොකද අලුත් තාක්ෂණයට අපිට ටිකක් අලුත්නේ. හරි. හරියට පේන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මම ෆොටෝ එකක් පස් තියන්න. බෝඩ් එක පේනවද පොඩි හාමුදුරෝ? නෑ සර් පේන්නේ නැහැ. මෙතන බෝඩ් එකක් තියෙනවා පේනවද? ඔව් සර් පේනවා. හරි. එක්කෙනෙකුට පේනවා කියන්නේ ඔක්කොටම පේනවා. එහෙනම් අපි ආරම්භයක් ලබා ගමු. පොඩි හාමුදුරුවෝ අපේ ලයිව් නෑ. මට පොඩි හාමුදුරුවෝ වහන්සේලා පේන්නේ නැහැ. මේ ඉස්සරහින් අපේ පිරිවෙන පොඩි හාමුදුරුවෝ ටික විතරයි මට පේන්නේ. ඉතින් උන්වහන්සේලාත් එක්ක උන්වහන්සේලාට ආයේ ඔන්ලයින් ගිහලා ඉගෙන ගන්න ඕනේ. මම ඉස්සරහින් ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන්. මම පොඩි කවියක් හැදුවා. කවියක් හැදුවේ මේ කවිය නිර්මාණය, ගේය පද රචනය, එහෙම නැත්නම් කවිය නිර්මාණය කරලා තියෙන්නේ මම. මේ වගේ එකක්. ඒක පොඩ්ඩක් මට තාලෙට කවි කියන්න පුළුවන්. හැබැයි ගායනා කරන්න ටිකක් අමාරුයි. හැම කෙනාටම කියන්න පුළුවන් ගායනා කරන්න අමාරුයි. එහෙම වුණා නම් අපිත් ඉතින් අමර දේවලා ජෝතිපාල වෙන අනේ වඩියා. සම්දිගු තප්ලෙත පද ගලපාලා ද්වන්ද බහු අවි පද එක් කරලා තමාත හය හොඳ හැටි දන විමසාලා පවසමි මම කුරු පෙළ ගලපාලා
අය අහගන්න පොඩි හාමුදුරුවෝ අපේ පොඩි හාමුදුරන් වහන්සේලාත් මාත් එක්ක කියන්න ඕනේ ආපහු අහගෙන ඉඳලා කම් දිගු තප්පලෙස පදගල පාලා ද්වන්ද බහු අවි පද එක් කරලා සමාත හය හොඳ හැටි විමසාලා පවසමි මම කුරු පෙළ ගලපාලා කියමුද බලන්න මාත් එක්ක පොඩි හාමුදුරන් වහන්සේලාත් අපිත් එක්ක කියමු කම් දිගු පදගල පාලා ද්වන්ද බහු අවි පද එක් කරලා සමාත හය හොඳ හැටි විමසාලා පවසමි මම කුරු පෙළ ගලපාලා බලන්න පොඩි හාමුදුරුවෝ මේ පොඩි කවියක් මම මේ දැන් විනාඩි 5කට විතර කලින් හැදුවේ ඈ අපේ පොඩි හාමුදුරුවෝ දකින්න නැති නිකන් හිතනාපු වචන ටිකක් කිව්වේ මේක මේ කවියක් වුණාට අර බුරුලක් ගහලා බලන්න එපා මේ හරිද කියලා සමහර පොඩ්ඩක් හරිත් ඇති ඈ බුරුලක් ගහන්න අපේ පොඩි හාමුදුරුවෝ වහන්සේලා දන්නවා ඒකත් විභාගෙට එන ප්‍රශ්නයක් ඔය ගුරුලගු ප්‍රශ්නෙත් අහන්න පුළුවන් අපේ පිරණාසාලේ විභාගෙට. 4 වසරේ පාඩමේ තිබ්බ එකක් මම මේ සමාස පාඩමට අදාළ නැතුණත් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට මේ සම්මන්ත්‍රණයේ අවසානයේදී ගොඩාක් දෙයක්. එහෙම නැත්නම් විභාගෙට පිළිතුරු සපයන්නේ කොහොමද? විභාගෙදී ඔබ වහන්සේලා කරලා තියෙන වැරදි මොනවද කියලා අපිට ආරංචි වෙච්ච දේවල් කියන. මොකද අපේ පොඩි හාමුදුරන් වහන්සේලා බලන් ඉතිම තමන්ගේ ලකුණු කපාගෙන තියෙනවා. ඇයි ඒ? නොදන්න කම නෙවෙයි දන්න කම. දන්න උගත් කට්ටිය හින්දා ලකුණු අඩු වෙලා තියෙනවා. හරි. මම කවියක ආපහු එකපාරක් කියන්නම්. කම් දිගු තප්ලෙස පද කලපාලා ද්වන්ද බහු අවු පද එක් කරලා සමාස හය හොඳ හැටි විමසාලා පවසමි මම කුරු පෙළ ගලපාලා හරි පොඩි හාමුදුරන් වහන්සේ ඔන්න මම කවියක් මේ කවියේ වචන ටිකක් තිබ්බා. ඒ වචන ටික තමයි මොකද්ද පොඩි හාමුදුරෝ? කම් දිගු තප්. කම් දිගු තප්. මොනවද මේ කම් දිගු තප් කියන්නේ? අපි සමාස කියන දේවල් ගැන දන්නවනේ. සමාස වචන ටික අහලා තියෙනවා. හැබැයි විභාගෙට ලියන්න ගියාට පස්සේ සමාස ටික අපිට අමතක වෙනවා. මොනවද අමතක වෙන්නේ අපිට පොඩි හාරෝ? සමාස මේ ටික තමා ටික අමතක වෙනවා. ඇයි ඒ? ගෙදර ඇවිල්ලා නැවත පන්සලට ඇවිල්ලා කල්පනා කරනවා අයියෝ මට අරක අමතක වුණානේ කියලා. එතකොට සමාස ටික දන්නවා නම් ටික දන්නවා. හැබැයි අමතක වෙනවා. ඒකට මේ කවිය වගේ පාඩම් කරගත්තා නම් බලන්නක හැම සමාසයකම මුල් ටික මේකේ තියෙනවා. කම් දිගුත කම් කියනවා කම්මදාර සමාසේ කර්මදාර සමාස පාලි භාෂාවේ නැහැ. කර්මදාර සමාස පාලි භාෂාවේ නැහැ. තියෙන්නේ කම්මදාර සමාසය. ඒ වගේම තියෙනවා මොකද්ද පිටියාව? කම් දිගු. දිගු කියන්නේ දිගු සමාසය. දිගු සමාසය කියන එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා තප්. තප් කියන්නේ තප්පුරිස සමාසය. අපි ඔය වචන ටික දන්නවනේ. හැබැයි අපිට අමතක වෙනවා පිළිවෙලට තියෙන විදිහ. ද්වන්ද බහු. ද්වන්ද කියන්නේ ද්වන්ද සමාසය. බහු කියන්නේ බහුපී සමාසය සහ අව්‍ය සමාසය. ඔන්න විභාගෙට පොඩි හාමුදුරන් වහන්සේලා ලකුණු 4ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2ක් වෙන්න පුළුවන්. සමහරට 6ක් වෙන්නත් පුළුවන්. ඔය වගේ ලකුණක් අපෙන් මිස් වෙනවා. ඇයි මිස් වෙන්නේ? මිස් වෙන්නේ අපිට 6 අපි දන්නේ නැහැ. එතකොට මේකේ එකකට වන්න ප්‍රශ්නයකට ලකුණක් ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. තව ප්‍රශ්නයකට මේක අපේ ලකුණක් ගන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? කම් දිගු තප්ලෙත පද ගලපාලා ද්වන්ද බහු අවි පදේ කරලා සමාස 6 හොඳ හැටි විමසාලා පවතමි මම කුරු පෙළ ගලපාලා. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්? පාලි භාෂාවේ ඇති සමාස ගණනින් කීයද? පාලි භාෂාවේ සමාස ගණනින් කීයද? ගණනින් කීයද? අවිය තිබ්බා සමාස 6 හොඳ හැටි විමසාලා. සමාස කීයක් තියෙනවද? 6ක් තියෙනවලු. ඒ 6 පිළිබඳව විමසන්නලු කතා කරන්නලු. ඔන්න ඔය සමාස පිළිබඳව සමාස කියන මාතෘකාව පිළිබඳව අපි අද සාකච්ඡාවට එහෙම නැත්නම් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට
අපි අද පොඩ්ඩක් උගන්වනවා. උගන්වන්නේ නැහැ. මොකද දැන් අවුරුදු මට 3 4 5 මේ පන්ති හැම එකේදීම පොඩි හඳුරන් වහන්සේලාට තිබ්බා සමාස තිබ්බනේ. ඒක සමාස කියන්නේ මොකක්ද? ඕගොල්ලන්ගේ අපේ පොඩි හඳුරන් වහන්සේලාගේ ගුරුවරු සමාස පිළිබඳ හොඳට උගන්වලා ඇති. අවුරුදු 3ක් එහෙම නැත්නම් අවුරුදු 3ක් තිස්සේ සමාස පිළිබඳව හොඳට උගන්වලා තියෙනවා. ඉතින් මං යන්නේ මෙතන අද මේ සමාස පාඩම් පිළිබඳව උගන්වන්න නෙමෙයි. ප්‍රධානතම අරමුණ තමයි අපේ පොඩි හඳුරන් වහන්සේලා මේ ඉදිරියේදී තව සතියකින් එකමාරකින් ලියන පිරිවන්න අවසාන විභාගයේදී පාලි භාෂාවට F1ක්ද ඔබ ගන්න එපා පොඩි හාමුදුරුවෝ. මොකක්ද ගන්නෙ? මේක තියෙන්න ඕනේ. මොකද්ද? ඒකක් ගන්නෙ කොහොමද කියන මඟ පෙන්වීම කරන්න. පාලි භාෂාව නෙවෙයි විෂයන් 9න් නම් 9ටම ඒ ගන්නෙ කොහොමද? Tamanට දැනුම තියෙනවා. ඒ දැනුම නිවැරදිව ගලපලා හරියාකාරයට යොදන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නයි. එහෙම නැත්නම් වෑයමටයි මම මේ උත්සාහ කරන්නේ. වෑයමයි නේ. එහෙනම් අපි බලමු පොඩි හඳුරන් වහන්සේ ආරම්භයක් ඇටිය සමාසයක් කියන්නේ මොකක්ද කියලා. පොඩි හඳුන්වීමක් හැබැයි කරනවා. මොකද බුදුහාඳුරුණත් මිනිස්සුන්ට ධර්ම දේශනා කරනකොට එකපාරට ආපු ගමන් ඉඳ ගන්න කියලා වැඳ ගන්න කියලා ධර්ම දේශනා කරේ නැහැ. එහෙමනේ අපේ හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරාද එහෙම? දේශනා කරේ නැහැ. ආපු ගමන් ධර්ම දේශනා කරු ධර්මන්තයා බඩගින්න ආවනම් කලන් දාලා මේ කියන බුදුහාමුදුරුවෝ කන්න ටිකක් දුන්නා. එහෙමනම් සමාස උගන්වන්න කලින් සමාස පිළිබඳ අපේ විභාගයට එන ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට කලින් මම පොඩියට මේ සමාස පිළිබඳව ඉතාමත් කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් හැඳින්වීමක් කරන්න කැමතියි. අපි ගෙම් බලන්න අපේ පොඩි හාමුදුරන් අහලා හරි. මේක බලාගන්නලකම එක එක ඔබන්නද? පොඩි හාමුදුරන් වහන්සේලා මේ ඇහෙනව නේද? ඇහෙනවද? එහෙනම් පොඩ්ඩක් මයික් ඕෆ් කරගන්න කට්ටිය. මං හිතන විදිහට අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ගොඩාක් සම්බන්ධ වෙලා තියෙන්නේ තමන්ගේ පිරිවණෙන්. ඒතකොට පිරිවණේ පොඩි හාමුදුරන් වහන්සේ එහෙම නැත්නම් කීප දෙනෙක් ඔතන ඇති. එක තැන කීප දෙනෙක් ඇති. එතකොට මම මේ කියන දේවල් කතා කරන දේවල් සාකච්ඡා කරන දේවල් ඕගොල්ලෝ සටහන් කරගන්න ඕනේ අවශ්‍ය දේවල්. මේ සමාස පිළිබඳ හැඳින්වීම සටහන් කරන්න යන්න එපා. මොකද උගන්වලා තියෙනවනේ. හැබැයි අවශ්‍ය කාරණා කීපයක් මම ඉදිරියේදී වැදගත්ම වෙන කාරණා කීපයක් කියනවා. මොකද මේ පේපර් බලන අපේ හාමුදුරන් වහන්සේලා ගුරුවරු අපිට කියලා තියෙන දේවල්. අපරාධේ අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට පාස් වෙන එකක් ගන්න තිබි අවස්ථාව නැති වුණා කියලා කියනවා. දුකෙන් කියන්නේ සතුටින් කියන්නේ. අපේ හාමුදුරන් වහන්සේලා උත්සාහ කරන ඔබ වහන්සේලාව අර අපේ වචනෙන් කියන ගොඩ දාන්නනේ. ගොඩ දාන්න. එහෙම නැත්නම් යම් කිසි දෙයක් කරන්න හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහයක් කරන්න. ඒකයි අපි මේ කැප වෙලා අපිත් මේ කැපවීමෙන් ඔබ වහන්සේලාට යම් කිසි දෙයක් දෙන්න හදන්නේ. එහෙනම් පොඩි හාමුදුරන් වහන්සේලාම සාකච්ඡා කර කියව ගන්න තමන්ගේ ඉන්න යාළුවත් එක්ක මේ කියන දේවල් හරිද කියලා. හරි. එහෙනම් පළවෙනි එක තමයි සමාසයක් කියලා කියන්නේ මොකක්ද පොඩි හාමුදුරුවෝ? සමාසයක් කියලා කියන්නේ අපි හඳුන්වනවා පාලි භාෂාවේ තියෙන වාක්‍යය මොකක්ද? සමාසෝ පද සංකේතෝ. පද මොනවාද පද කියන්නේ? නාම පද. නාම පද එකක්. නාම පද දෙකක් හෝ ඊට වැඩි ගන්නක් පුළුවන්. පුළුවන්. නාම පද දෙකක් හරි ඊට වැඩි ගන්නක් හරි පද කීයක් බවට පත් කරනවද? එක පදයක් බවට පත් කරනවා. ඒකට අපි කියනවා මොකද්ද පොඩි හාමුදුරුවෝ? පද කෙටි කිරීම. එහෙම නැත්නම් ඒකට කියනවා සමාසයක් කියලා. ඊයේ පොඩි හාමුදුරුවෝ ඉගෙන ගන්න ඇති සමාස නෙමෙයි සංදි පිළිබඳව. සංදි වලදී නාම පද දෙකක් එකට එකතු කරලා කරන හරබයක් නෙමෙයි. එතන යන්නේ අකුරු අතර හරබයක් නේ. අකුරු අතර පූර්වාපර වර්ගයන් පිළිබඳව සටනක් කියන්නේ. මෙතන තියෙන්නේ පද දෙකක්. මොනවාද පද? පද වර්ග කීපයක් තියෙනවා, ක්‍රියාපදක් තියෙනවානේ. මෙතන අපි කතා කරන්නේ ක්‍රියාපද ගැන නෙමෙයි. නාම පද දෙකක් තනි පදයක් බවට පත් කරනවා. ඕන එකක් කරන්න පුළුවන්ද කරන්න? බෑනේ පොඩි හාමුදුරුවෝ. හැමදේම එහෙම අරගෙන අපිට කරන්න බෑ. කතාදයක් බැන්දත් අපි මේ හොඳ ගැළපෙන එකක් නේ බලලා වඳින්නේ නේද? එහෙමනේ කරන්නේ. හැබැයි ආන් ඒ වගේ
අපි නාම පද දෙකක් ගත්තත් ඒ ගැලපෙනවද කියලා බලන්න ඕනේ. ඒකට තියෙනවා නාමාන සමාසෝ යුක්තත්වෝ. නාමාන සමාසෝ යුක්තත්වෝ. මේ කියන පාලි පාඨ ඔබ වහන්සේලාට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. අතිශයින්ම වැදගත් වෙනවා. ඇයි? මම තා චුට්ටකින් මේ පිළිබඳ පොඩි හැඳින්වීමක් කරලා ඔබ වහන්සේලාට ඒ ගැන කියලා දෙන්න. මම මේ පේපර් එකින් එක 2018 19 විශ්වවිද්‍යාලයක 22 ඉඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ වහන්සේලාට අවශ්‍ය කාරණා ටික ඉතා කෙටියෙන් කියන්න යන්නේ. අර විදිහේ සාකච්ඡාවක් තවත් හොඳයි. මොකද ඔබ වහන්සේලා මේ පිළිබඳව සාකච්ඡා කරලා ඇති. අපි කාල වේලාවත් එක්ක අපි තාමත් කෙටියෙන් මේ අවශ්‍ය කාරණා ටික සාකච්ඡා කරමු. ඔන්න නාම පද දෙක හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තනි පදයක් බවට පත් කිරීමට කියන මොකද්ද? සමාස කියලා. නාම පද ඒතකොට කියන්නේ නාම පද නාම පද නාම පද. කොහොම වෙන්න පුළුවන්? ඕක අපි කරනවා මොන පදයක්ද? එක පදයක් බවට. හැබැයි මෙහෙම කරාට අපිට බෑ මේ වගේ දේවල් නාම පදයක් හා ක්‍රියාපදයක් එකට එකතු කරන්න පුළුවන්ද? එකට එකතු කරන්න බෑ. ඒක ගැලපෙන්න ඕනේ. ඒක තමයි කිව්වේ නාමානං සමාසෝ යුක්තත්වෝ. යුක්තත්වෝ කියන්නේ ගැලපෙන්න ඕනේ. ගැලපෙන්නේ නැති දේවල් කරන්න බෑ. ඒ හින්දා පොඩි හාමුදුරන් වහන්සේ සමාස කියලා කියන්නේ නාම පදයක් හෝ නාම පද දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තනි පදයක් බවට පත් කිරීම. ඒක යුක්තාර්ථවත් භාවයෙන් යුක්තව තියෙනවා. ගැලපෙන්න යුක්තාර්ථවත් කියන්නේ තේරෙන්නේ නැහැ ගොඩක් ගන්න. ගැලපෙන්නේ නැති ඒවා ටිකක් එකට එකතු කරා කියලා වැඩක් වෙන්නේ නැහැ පොඩි හාමුදුරන්. නේ? ගයක් හදද්දී උනත් බිත්තිය බඳිනකොට වැලි සිමෙන්ති එකතු කරලා ගල් අතර බැඳකට වැලි වතුර එකතු කරලා ගල් අතර බඳින්න පුළුවන්ද? මොකද වෙන්නේ? ගේතියේ බීම. ඒකින්ද එහෙම කරන්න බෑ. ගැලපෙන්නේ නැහැ ඒක. හැබැයි මෙහෙම පුළුවන් නේද? මැටි වතුර එකතු කරලා දැන් පොඩි ශක්තියක් තියෙනවා. හැබැයි වැලි වතුර එකතු කරොත් ඒකේ ශක්තිය නැහැ. ඒ වගේ තමයි සමාස පදයක් ගලපද්දී තියෙන්න ඕනේ මොනවද? නාම පද දෙකක් හොයිට වැඩි සංඛ්‍යාවක් තනි පදයක් බවට පත් කිරීම සමාසයි. සමාසෝ පද සංකේපෝ නාමානං සමාසෝ යුක්තත්වෝ. යුක්තාර්ථවත් භාවයෙන් තමයි සමාස පද සිද්ධ කරන්න ඕනේ. හරි. ඒක පැහැදිලි ඇති කියලා මම පොඩි හාමුදුරන් වහන්සේලාට හිතනවා. ඒවා දන්නේ නැති කෙනෙක් නම් නැති මේ ඉන්න විදියක් නැහැ. මොකද හේතුව පොත්වල තියෙන ඕනතර අර පාඩම් කරන්න ටිකක් තියෙනවන්නේ අපේ. අර සමහර කට්ටිය පොඩ්ඩක් කැමති නැහැ. පිරිවෙන් එන්ඩියක් කැමති නැහැ. උගන්වන්නට පොඩ්ඩක් කැමති නැහැ. ඒ වගේ පොඩි හාමුදුරන් වහන්සේලාත් අපේ ළමයි එහෙමත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පොඩි උත්තේජනයක් මේක. පොත්වල තියෙනවා. පොත්වල හැමදේම තියෙනවා. හැබැයි බලන්නේ නෑ. විභාගේ ලඟ වෙලා තමයි බලන්න හදන්නේ. එතකොට පොස්ටිය ගිහිල්ලා ඉවරයි. හරි. ඔන්න දෙවෙනි කාරණාවටම යනවා. මේ පළවෙනි ටික විතර හැඳින්වීම කරන ඊට පස්සේ අපි වෙන දෙයකට යොමු වෙන පිටියෙන් කියන්නේ සමාසවල තියෙනවා මේ සමාස පදයක් ගත්තට පස්සේ ඒකේ ලක්ෂණ තියෙනවා. ලක්ෂණ කියලා කියන්නේ ලක්ෂණ තියෙනවා තුනක් ප්‍රධාන වශයෙන්. කෙටියෙන් කිව්වොත් ඔක පොඩි හරිය විභාගයට අහන ප්‍රශ්නයක්. විභාගයට අහන ප්‍රශ්නයක්. සමාස කියන්නේ මොකක්ද කියලා හඳුන්වන එක විභාගයට අහන ප්‍රශ්නයක්. අර සමාසෝ පද සංකේපෝ කියන වචන විභාගයට අහන ප්‍රශ්න නේ. නාමාන සමාස යුක්තත්වෝ කියන විභාගයට අහන ඒවා. ඒව ඉන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කියන්නම්. සමාසවල ලක්ෂණ මොනවාද කියලා ඕගොල්ලන්ගෙන් විභාගයට පොඩි හාමුදුරුවෝ අහනවා. විභාගයට එහෙම ඇහුවොත් ලියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ? ලියන්න දෙන්න බෑනේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ලියන්න ඕන ලකුණු ගන්නවා නම් ලක්ෂණ තුනක් තියෙනවා කිව්වා. අපි දන්න ගාථාවක් තියෙනවා. ගාථාව පාඩම් ඇති. මොකද්ද? ඒක පදතා සංයුක්තා. අපි උඩිහාර කියන්නේ. ඒකෝච්චාරණ සායුතං ඒක විභක්ති යායුක්තා සමාසේ ලක්ෂණත්වය. අක්කනත්වයක්. ඔබ දන්න කවියක්. එතකොට ඒ කියනවා පද එක් පදයක් බවට පත් කිරීම. එක් පදයක් බවට පත් කරනවා අය එකට ඒකෝච්චාරණ කායිත.
එකට උච්චාරණය කරන්න පුළුවන් වචන දෙකක් විතර උච්චාරණය කරන්න තනි පදේ උච්චාරණය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් මහන්තෝසෝ වීරෝ ചാති මහවීරෝ. මහන්තෝ කියන පදේ වීරෝ කියන පදේ එක පදයක් බවට පත් කරනවා මහා වීරෝ. ඒක උච්චාරණ. මහා වීරෝ කියලා දෙකක් කියන්න ඕන එකපාරට කියලා දාන්න පුළුවන්. කොහොමද? මහා වීරෝ කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක විභක්තියක් බවට පත් වෙන වචනේ අවසානයේදී ඒක එක් විභක්තියක්. විභක්ති කියනවා නේද? මොකද්ද? විභක්තියක පිළිදනවා. ඒක විභක්තියක් බවට පත් කරනවා. ওই ලක්ෂණ පිළිබඳව පොඩි හාමුදුරන් වහන්සේලා දැනගන්න ඕනේ. මම මේ ආපහු පොඩ්ඩක් දැනුම අලුත් කරන්නේ. ඊට පස්සේ මේ ගැන මම කතා කරා. මොකද්ද? සමාසේ ප්‍රභේද තියෙනවා කිව්වා 6ක්. කම්මදාර දිගු තප්පුරිස දුවන්ද බහුබ්බීහි අවවිභාව කියලා. ඒ ගැන අය කතා කරන්න දෙයක් නෑ. අපි කාලේ පැය භාගයක් විතර ගිහින් තියෙනවා. තා පැය එකමාරයි තියෙන්නේ. එතකොට අනිත් ටික කෙටියෙන්ම කියලා ඉන්න. ඈ කෙටියෙන් කියලා ඉන්න අවසානයේ තමයි අර හොඳම එක තියෙන්නේ. මොකද්ද? සාරය තියෙන්නේ. හොඳම එක කියන්නේ විභාගෙට එනේවා. විභාගෙට එනේවා මොනවද කියලා මම දන්නේ නැහැ. මම ප්‍රශ්න පත්‍ර හදන්නේ ඈ. හැබැයි අපිට අනුමාන කරන්න පුළුවන් මේ වගේ දේවල් විභාගෙට එයි කියලා. විභාගෙට කොහෙන්ද එන්නේ කියලා සමහර කට්ටිය දන්නේ නැහැ. අත්ලා මේ වගේ දේවල් විභාගෙට කොහෙන් යවුවද කියලා කට්ටිය ඔළුව අත ගහ ගන්නවා. ඇයි ඒ? පොත කියවලා නෑ. තමන්ගේ පෙළපොත කියවලා නෑ. අපේ ගොඩක් උදවිය ඉන්නේ. අම්මැලි ගමන් නෙමෙයි. පොත ටිකක් ලොකුයි. සමහර කට්ටිය පොත පෙරලනකොට මෙහෙම පොතේ අර අලුත් තුන දෙහෙම තියෙනවා. ඊළඟ අවුරුද්දේ පොත් ටික බාර දෙනකොට අලුත් තුන ඒ විදිහටම එනවා. එක්කයට පාඩම් කරලා අපේ පොඩි හංගන්න. හරි. එතකොට පළවෙනි එක හම්බ වෙන අපිට කම්මදාර සමාසය. කම්මදාර සමාසය කියන්නේ මොකද්ද? කම්මදාර සමාසය විශේෂණ පදයක් සහ විශේෂ පදයක් එකට එකතු කිරීමෙන් හදන සමාසයට කියනවා කම්මදාර සමාසය කියලා. ඒකට කියනවා පාලියෙන් බාලාවතාරයේ කොහොමද කියන්නේ? විපදේ තුල්‍යාධිකරණේ කම්මදාරයෝ නාම. විපදේ තුල්‍යාධිකරණේ කම්මදාරයෝ නාම. විශේෂණ විශේෂ පද දෙකක් එකට එකතු කරලා කරන සමාසය. මම මේ උගන්වන්න යන්නේ නැහැ කියලා කිව්වනේ. ඒකද මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. ඔය වචන මම ඔය කියන වචන ඔළුවේ තියාගන්න. විපදේ තුල්‍යාධිකරණේ කම්මදාරයෝ නාම තුල්‍යාධිකරණ වන විශේෂ පද දෙකක් එකට එකතු කිරීම තමයි කම්මදාර සමාසය වෙන්නේ. ඒකට උදාහරණයක් ගත්තොත් අපි දීලා තියෙනවා නීලං උප්පලං නීලූප්පලං කියලා වගේ වචන. ඒකේ බෙදීම් තියෙනවා. බෙදීම් ගන්න අනිවාර්යයෙන් මතක තියාගන්න. විභාගයට අහන්න පුළුවන් කම්මදාර සමාසයේ බෙදීම් කීයද? 1 2 3 4 5 කියලා දෙන්න. එකට දෙන්නේ 4න් දෙන්න ප්‍රශ්න. නේ පිළිතුරු 4යි තියෙන්නේ 4න් එකට ගහන්න තියෙන්නේ 1 2 3යි 4යි කියලා දෙනවා. එතකොට අපි උත්තරේ ගහනවා කීයද පොඩි ආරෝ? 3ට ගහුවොත් ඉතින් වැරදි. ඈ තියෙන්නේ 1 2 3 4 කියලා කවදාවත් අහන්නේ නැහැ ප්‍රශ්න. ඈ 7යි 8යි 9යි කියලා අහන්න පුළුවන්. එතකොට උත්තරේ තමයි කම්මදාර සමාසයේ ප්‍රධාන පැතිම් 9ක් තියෙනවා. 9ක් තියෙනවා. විශේෂණ පුබ්බපද කම්මදාර සමාසය, උත්තරපද කම්මදාර සමාසය. මම මේ ස්ක්‍රීන් එකේ දාලා දෙන පොඩි හාමුදුරුවන්සලාගේ පොත්වලත් ඒ ගැන තියෙනවා. ඒකින්ද ලොකු විස්තරයක් කරන්න යන්නේ නැහැ. ඒකින්ද මේ කම්මදාර සමාසය කියලා කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි ඇති. විශේෂණ පදයක් සහ විශේෂ පදයක්. තේරුණාද? නීලං උප්පලං ചാති නීලූප්පලං. මේක අර මම උගන්වන්නම හැදුවොත් ආපහු මොකද වෙන්නේ? මේක නිකන් අමුතු පන්තියක් වගේ වෙනවානේ. අපි මේ පන්තියක් නෙමෙයි කරන්නේ මතක් කිරීමක්. පුනරීක්ෂණයක් වගේ කරන්නේ. නැවත කතා කිරීමක්. අර අපිට සාකච්ඡාවෙන් කරන් තිබ්බනම් මේක අපිට හොඳට සාකච්ඡා කරලා වෙලාව අරගෙන දවසක් විතර අපිට කරන්න පුළුවන් ඕනම පාඩමක්. හැබැයි මට පොඩි හාමුදුරන් වහන්සේලා පේන්නේ නැහැ. පොඩි හාමුදුරන් වහන්සේලාට මාව ලස්සනට පේන්නේ නැහැ කියලා කිව්වා. මම නේද කොහොමද ලස්සන නැහැ නේ. ඔව්. මේ කවන්නේ අපි ඉතින් කරන විදිහට අපි කරමු. දෙවෙනියට අපිට හම්බ වෙනවා මොකද්ද? දිගු සමාසය. දිගු සමාසය මේකේ ඔයගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධානතම දේ තමයි සංඛ්‍යාපුබ්බෝ දිගු කියන වචනය. සංඛ්‍යාපුබ්බෝ දිගු. මේක මොකද්ද කියන්නේ?
සංඛ්‍යා පූර්ව වාචී පදයක් අහවොත් ඒක මොකද්ද? අර කම්මදාන සමාසයේ ලක්ෂණ ටික තමයි තියෙන්නේ. කම්මදාන සමාසයේ ලක්ෂණ ටිකම තියෙනවා. හැබැයි මේකට මුලින් එනවා සංඛ්‍යා පදයක්. සංඛ්‍යා පදයක්. උදාහරණයක් ගත්තොත් මොකද්ද? පංච සීලානි පංච සීලං. පංච සීලානි පංච සීලං. අන් ඒ වගේ එකක් එනවනම් ඒකට අපි ඉර ගහනවා අනිවාර්යෙන්ම. පංච සීලං කියලා වචනයක් આવොත් අහනවා විභාගෙට. මේක කුමන සමාසයට අයත් වූවද? දිගු සමාසයට අයත් වූවා. දසබලෝ කියලා වචනයක් එනවා. ඒකට ඉර ගහනවා. දිගු කියලා ගහනවා. ගහුවොත් උත්තරේ වැරදි. ඇයිද? තියෙන සංඛ්‍යා වාචී හැම පදයකම දිගු සමාසයක් වෙන්නේ නෑ පොඩි හාමුදුරන් වහන්සේ. දස බලෝ යස්සසෝ බල 10ක් තියෙන කාටද? හේ භගවාන නැත්නම් බුදුරජාණන් වහන්සේ. දානවා අපි මොන සමාසයේද? බෞද්ධී සමාසයට. අන්න ඒක මේකේ තියාගන්න ඕනේ. හැම එකක්ම සංඛ්‍යා වාචී වුණා කියලා පොඩි හාමුදුරන් වහන්සේ සංඛ්‍යා වාචී වුණා කියලා දිගු සමාසයක් වෙන්නේ නෑ. සංඛ්‍යා පුද්ගෝ දිගු ඒක බෙදලා කොටස් දෙකකට බෙදීම අනිවාර්යෙන් මතක තියාගන්න. මොනවද? සමාහාර දිගු සහ අසමාහාර දිගු. සමාහාර දිගු සහ අසමාහාර දිගු. අපි දන්නේ නැති පොඩි හාමුදුරන් වහන්සේලා පොඩ්ඩක් ඔය මාක් කරගන්න ඕනේ. දන්නේ නැති වෙන විදිහක් නෑ. ඈ ඔව් මේකේ ඕනනම් assignment එක දෙන්න පුළුවන් පස්සේ assignment එක නෙමෙයි අපේ presentation එක. හැබැයි අවශ්‍ය වෙන්නේ නැහැ පොතේ තියෙන මම මේකෙදි මතක් කිරීමක් කරන්න. අපිට ඊළඟට හැම තප්පුරිත සමාසය අර මම කවියේ තිබෙ තප් කියන වචනය තප් කියනවා. තප්පුරිත සමාසයට. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් මේකට කියනවා වචනයක්. මොන සමස්ද? විභක්ත සමස්. හරියටම හරි විභක්ත. විභක්තියට තමයි මේ සමාසය සිද්ධ වෙන්නේ. බාලවතාරේ කොහොමද කියන්නේ? අමාදායෝ අමාදයෝ පරපදේහි අමාදයෝ පරපදේහි මොකද්ද? විභක්ති වාචික පදයක් පරපදයක් සමග එකතු වෙනවා. හැබැයි හැම විභක්ති පදයක්ම නෙවෙයි. හැම විභක්ති පදයක්ම එකතු වෙන්නේ නෑ. කවුද එකතු වෙන්නේ? උඩින් ඉන්න කෙනා එකතු වෙන්නේ නෑ. කවුද උඩින් ඉන්නේ? පඨම විභක්තිය හැර අනිත් විභක්තියකට එකතු වෙලා හැදෙන පදයට අපි කියනවා තත්පුරිස සමාසය කියලා. ဒုတိယ තතිය වගේ විභක්ති. දැන් උදාහරණයක් දීලා තියෙනවා. තස්ස පුරිසෝ. තස්ස පුරිසෝ කියන පදේ හැදෙනවා පුරිසෝ කියලා. තස්ස කියන වචනය මොන විභක්තිද? තස්ස කියන වචනය මොන විභක්තිද? චට්ටි විභක්ති. එතකොට මේ සමාසය අපි ගන්නවා චට්ටි තත්පුරිස සමාසයක්. චට්ටි තත්පුරිස සමාසයක්. ඇයි පළවෙනියට තියෙන විභක්තිය මොකද්ද? පළවෙනි තියෙන එක පඨම විභක්ති. අපේ පොඩි හඳුනන අහන තියෙන ලොකු ගැටලුවක් තමයි මේක. මේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ සමාස පදයක් කියන එක හැදෙන්නේ කොහොමද? දැන් සංදි පදයක් වුණාට පස්සේ සංදි පදේ තියෙනවනේ අපේ පොඩි හඳුනන වහන්සේ පෙර පදේ සහ පසු පදේ එකක් ලොප් වෙනවා. එකක් ආදේශ වෙනවා. අරවා මේවා කියලා. සමහර කට්ටිය ඉතින් මේ සමාස පාඩම් කරනවා. පාඩම් කළා ඕක මෙහෙම වෙන්නේ. මේක මෙහෙම වෙන්නේ කියලා කියනවා. දැන් මෙහෙම පදයක් තියෙනවා අපි දන්න මේක මහා පුරිසෝ. පුරිසෝ කියලා වචනයක් තියෙනවා. මේක සමාස පදයක්. හැබැයි මේක මෙහෙම සමාස උනේ කොහොමද කියලා අපේ ගොඩක් ඇත්තෝ දන්නේ නැහැ. ගොඩක් අපේ පොඩි හාමුදුරන් වහන්සේලා මෙහි ඉන්න වහන්සේලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ ළමයි ගොඩක් දරුවන් දන්නේ නැහැ මහා වීරෝ මේ මහා පුරිසෝ කියන වචනේ හැදුනේ කොහොමද කියලා. කොහොමද අපි පොඩි හාමුදුර හැදුනේ මේක? මේක හැදුනේ මේක සමාස පදයක් නේ. මේක සමාස පදයක්. මේ සමාස පදේ ඉබේ හැදුනද? මොකක් හරි අකුරු කැපුණාද? මොනවාද කැපුණේ? මේක විග්‍රහ වාක්‍ය කියනවා. ඒ උයන්නේ එක එක අකුරු කැපෙන්නේ සංදි වලදී. මේක එහෙම අපි කියන්නේ නැහැ. මේක කියනවා විග්‍රහ වාක්‍යයක්. විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ මෙහෙම තියෙන්නේ මහන්තෝ මහන්තෝ තෝ පුරිසෝ
මම සෝ දාන්නේ පුරිසෝ කියන වචනයක් තියෙනවා. එතකොට වචන දෙකක් තියෙනවා. එතකොට මේ මහා පුරුෂෝ කියන වචනේ හැදුනේ කොහොමද? මහා කියන කැලලයි පුරුෂෝ කියන කැලලයි එකට එකතු කරලා හැදෙනවා. ඇයි මේක මහා කියන කැලල එකට එකතු වෙන්නේ? මහා කියන්නේ කොහොමද ආවේ? මම දන්නේ. මේකේ ප්‍රകൃතිය ගන්නවා. ප්‍රകൃතිය කියන්නේ නාම මූලය ගන්නවා. නාම මූලය තමයි මහන්තෝ කියන එකේ මහා කියන එක. එතකොට පරපදය මෙතන එහෙම කියනවා. පුරිසෝ. එතකොට පළවෙනි පදයේ විග්‍රහ වාක්‍යයේ තියෙන මහන්තෝ කියන එකේ මොකද්ද? නාම මූලය ප්‍රകൃතිය වෙන් කරගත්තා. පුරිසෝ කියන එකෙන් පිටින්ම තියෙනවා. හැබැයි මේක හැම එකකටම ගැලපෙන්නේ නැහැ. ඔයගොල්ලෝ 4 වසරදී එයාගේ 5 වසරදී අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ඉගෙන ගන්න තියෙනවා ලිංගු ලබන ආකාරය කියලා. ඔයගලන්ට මේ විභාගයෙන් සමහරට අහන්න පුළුවන් ඒකත්. හරිද? ඒකින්ද 5 වසරේ පොත පොඩ්ඩක් බලා ගන්න. ඔය කොහොම කරන්න කිව්වොත් වෙලාව අපිට නැති වෙනවා. 5 වසරේ පොතේ තියෙනවා සමාස ලිංගු ලබන ආකාරය කියලා. එතකොට කම්මදාර සමාසයේ ලිංගු ලබන්නේ පරපදයේ සමග. අර මහන්තෝ පුරිසෝ කිව්වට පස්සේ අර මහා පුරිසෝ කියන පදේ එහෙම් පිටින්ම gediya පිටින් ගලා මෙතෙන්ට දැම්මේ. ඇයි ඒ? පරපදයේ ලිංගය තමයි මේකට අරන් තියෙන්නේ. පුරිසෝ කියන්නේ පුල්ලිංගය. එතකොට මහන්තෝ පුරිසෝ මහා පුරිසෝ කියන්නේ මේක සමාස වුණාට පස්සේ අපි කතා කරා ඒක විභක්ති. ඒක විභක්තිනේ. ඒ වගේම ඒක එකට උච්චාරණය කරන්න පුළුවන්. ඉතින් මේ පදේ මහා පුරිසෝ බවට පත් උනේ ඇයි? පරපදය එහෙම් පිටින් ගත්තේ හින්දා. ඒ වගේම දිගු සමාසයේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කොටස් දෙකක් තියෙනවානේ. ඒකේ සමාහාර දිගු සහ අසමාහාර දිගු කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ මේ අපේ පොඩි හඳුනනන්තේලා මම ඉක්මනට කරන්නේ ඒක පොඩ්ඩක් බලා ගන්න. ඔයගොල්ලන්ගේ පෙළපොත තියනවා නම් පෙළපොත පෙළලා ගන්න. පෙළපොතේ සමාස පාඩමේ එක ඇති. එහෙම නැත්නම් 4 වසරේ පොතේ ඇති. පොඩ්ඩක් බලන්න. ඒකේ සමාහාර දිගු එක ලිංගු ලබන්නේ කොහොමද? ලිංගය ලබන්නේ අවසානයේ ලිංගය මත වචන එකතු වුණාට පස්සේ ඒක මොන ලිංගද කියලා හොයාගන්නේ නපුංසක ලිංග ඒක වචනයි. නපුංසක ලිංග ඒක වචනයි. ඒ වගේම අසමාහාර දිගු එකේ මොකද වෙන්නේ? අර පරපදයේ ලිංගයම තමයි ලබන්නේ. පරපදයේ ලිංගයම තමයි ලබන්නේ. කියන්නේ කම්මදාස සමාසයට අනුරූපව පරපදයේ ලිංගය ලබනවා. තප්පුරිස සමාසයේ මොකද්ද වෙන්නේ? පරපදයේ ලිංගයම තමයි ලබන්නේ. ද්වන්ද සමාසයේ තියෙන කොටස් දෙකක්. ද්වන්ද සමාසයේ තියෙන පොඩිහාර කොටස් දෙකක්. එකක් මොකද්ද? සමාහාර ද්වන්ද, අනිත් එක ඉතරීතර යෝග ද්වන්ද. තව දෙකක් තියෙනවා. ඒක එහෙම සමාස වෙන්නේ නැහැ. ඕක නැත්නම් කොටස් 4ක් තියෙනවා. එතකොට ද්වන්ද සමාසයේ සමාහාර ද්වන්ද නපුංසක ලිංග ඒක වචන වෙනවා. අවසානයේදී වචනය සමාස වුණාට පස්සේ ඉතරීතර ද්වන්දයේදී පරපදයේ ලිංගය ලබනවා. ඊට පස්සේ බහුබ්බී සමාසය මොකක්ද වෙන්නේ? අන්‍ය පදයේ ලිංගය තමයි ලබන්නේ. අන්න එක වෙනස් වෙනවා. අන්‍ය පදේ කියන්නේ දැන් බහුබ්බී සමාසය කියලා කිව්වේ අන්‍ය පදයේ ලිංගය ලබන්න හේතු වෙයි. බහුබ්බී සමාසයේ වචන මම ඉස්සලා කිව්වා. මොකද්ද? දසබලානේ යස්සසෝ. දසබලානේ. එතකොට බල 10ක් තියෙන කාර්ද? ඒක වචන හැදෙනවා කොහමද? දස බලෝ කියලා වචනේ හැදෙනවා. දස බලෝ. හැබැයි ලිංගී ගන්නේ මෙයාගේ මේක අනුව නෙමෙයි. බහුබ්බී සමාසයේදී ඉස්සරහදී හම්බ වෙයි. මේක හැංගිච්ච වචනයක් තියෙනවා. බල 10ක් තියෙන කාටද? භගවා. එතකොට මේකේ ලිංගියේ මොකද්ද? භගවා කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මොන ලිංගද? පුල්ලිංගයි. පුල්ලිංගයි. එහෙනම් ඒකට අපි කියනවා පුල්ලිංග කියලා. එතකොට මේ පදයට නෙමෙයි මේකේ ලිංගය තියන්නේ. තියන්නේ මොන පදයටද? යට පදයට. සමහරට ඔයගොල්ලන්ට ඉස්සරහ විභාගවලදී අහන්න පුළුවන් මේ වගේ වචන ටිකක් දීලා මේකේ ලිංගය මොකක්ද කියලා. එතකොට මේ වචනෙට ලිංගය තියන්නේ නැහැ. මේ වචෙන්ද තමයි ලිංගය තියන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා අවිභාව සමාසෙත් මම කියන්නම් පොත බලා ගන්න පොඩ්ඩක්. නපුංසක ලිංග
ඒක වචන තමයි අවසාන තියන්නේ ලිංගය. තියන් නපුංසක ලිංග ඒක වචනේ උප නගරම් වගේ වචන ගත්තට පස්සේ ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එතකොට අපි තත්පුරුෂ සමාසය ගැන පොඩි ආපහු ආවොත් ඒක අපි කෙටියෙන් සඳහන් කරා. ඒක තියෙන්නේ ဒုတိယ තතියා චතුත්ථි පංචමී චට්ටි සප්තමී කියන තත්පුරුෂ සමාස තමයි බෙදෙන්නේ. ඕගොල්ලෝ මේ තත්පුරුෂ සමාසය මොන එකේද කියලා හොයාගන්නේ කොහොමද? පළවෙනි තියෙන පදේ. පළවෙනි තියෙන විග්‍රහ වාක්‍ය පදේ තෝරගන්න ඕනේ. දැන් උදාහරණයක් තියෙනවා බුද්දස්ස ශාවකෝ. බුද්දස්ස ශාවකෝ කියන විග්‍රහ වාක්‍යය ගත්තට පස්සේ ඒක හැදෙන්නේ කොහොමද? බුද්දස්ස ශාවකෝ කියන එක හැදෙන්නේ බුද්ධ ශාවකෝ කියලා. එතකොට බුද්දස්ස කියන එක තමයි විග්‍රහ වාක්‍යයේ පළවෙනියේ තියෙන වචනය. අපි බලනවා වරණගලා බුද්දස්ස කියන වචනය හම්බ වෙන්නේ වරණගීමේදී බුද්ධ සද්දේ කොතනද? කොතනද හම්බෙන්නේ? වර්ණගල බලන්න බුද්දස්ස කියන වචනේ කොහෙද හම්බෙන්නේ කියලා. බුද්දස්ස ශාවකෝ අයිතිය. මොකේද? චට්ටිපත්ති. අයිතිය ගැන සඳහන් කරන්නේ චට්ටිපත්තියේ. එහෙනම් බුද්දස්ස ශාවකෝ කියන්නේ චට්ටි චතුත්ථ සමාසයක්. චට්ටි තත්පුරුෂ සමාසයක්. අපේ ගොඩාක් කට්ටියක හොයන්න දන්නේ නැහැ. අපේ සමහර පොඩි හඳුනන අත්දැකීමෙන් කියන්නේ. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඔන්න බලන්නකො තියෙනවා චෝරස්මා බයං. චෝරස්මා බයං. චෝරස්මා බී ඇති වෙන්නේ මොන එකකින්ද? පංචමී තියෙන අර්ථ දෙකක්. එකක් වෙන වෙනවනේ. වෙන වෙද්දි දුක හට ගන්නවනේ. අපාදානයේ පංචමී. ඒ වගේම තමයි බිය වීමක්. එතකොට චෝරස්මා බයං කියන එක මොන විභක්තියද? මොන තත්පුරුෂයක්ද? පංචමී තත්පුරුෂ. පංචමී තත්පුරුෂයා. ඕවත් පොඩි හාරෝ ඔළුවේ තියාගන්න හැබැයි. ඔව් පංචමී තත්පුරුෂයක්. හොඳයි පොඩි හාන්දරෝ. අපි ඊළඟ එකට යන්. අපේ ටාගට් එක තව චුට්ටි වෙලාවයි තියෙන්නේ. ද්වන්ද සමාසය. ද්වන්ද සමාසය. ද්වන්ද සමාසය කියලා කියන්නේ දෙකක්. ද්වන්ද කියලා කියන්නේ මොකද? වචනෙම තියෙනවා ද්වන්ද සත්න. ඔව් ද්වන්ද ආදරය. දෙන්නේ අතර තියෙන ආදරය. ද්වන්ද සටන. ඔව් එක එක සටන් තියෙනවා. ඒක අපි හඳුන්වනවා පාලි භාෂාවෙන් නාමානං සමුච්චයෝ ද්වන්දෝ ද්වන්දෝ චනිපාතේ එක්කල හැකි සෑම විභක්ති පදයක්ම එක් පදයක් බවට පත් කිරීම අම්මාද තාත්තාද නේ අපේ සිංහල භාෂාවේ තියෙන්නේ. ඒකේ උදාහරණයක් ගන්න පුළුවන් චන්දෝච සූර්යෝච ඡන්ද සූර්යා කියලා. ඡන්ද සූර්යා කියලා. ඒ වගේ මේක කොටස් දෙකකට බෙදෙනවා. ද්වන්ද සමාසයේ සමාහාර ද්වන්ද සහ ඊතරීතර ද්වන්ද කියලා. මේක පොඩි හාර මේක සමාසයක් කරන්න සාමාන්‍යයෙන් පැය ගාණක් යනවා හරියට කරන්න. හැබැයි අපි මේ ආපහු පොඩි පුනරීක්ෂණයක් ඉඳ පොඩ්ඩක් මතක් කිරීමක් ඉඳ ඔය ඊටමත් හදිස්සියෙන් අපි කරන්නේ අපේ අවශ්‍ය කාරණා තව ඉස්සරහට අපිට හම්බ වෙන්නේ. ඒතර බහුබ්බී සමාසය අපි හඳුන්වනවා. මේ වචනේ වාක්‍ය පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. මේකට සම්බන්ධ වෙන කට්ටිය මොකද්ද? අඤ්ඤ පදත්තේසු බහුබ්බී. අඤ්ඤ පදත්තේසු බහුබ්බී. ටිකක් බය වෙලා වගේ ඉන්න බෑ. මේක වචනේ පාඩම් කරගත්ත ගන්න කරා අපේ පොඩි හාමුදුරුවෝ එකපාරට බය වුණා. බය වුණේ අඤ්ඤ පදත්තේසු බහුබ්බී. මේකේ තියෙන්නේ අර තත්පුරුෂ සමාසය වගේ ප්‍රථම විභක්තිය හැර අනිත් විභක්ති වෙනස් අර්ථයක් ගෙන දෙනවා. එහෙම නැත්නම් අන්‍ය පදයෙන් අර්ථය ප්‍රකාශ කරනවා නම් ඒකට කියනවා බහුබ්බීහි කියලා. ඔන්න උදාහරණ කීපයක් දීලා තියෙනවා පොඩි හාමුදුරන් වහන්සේලාට. මොනවද දීලා තියෙන්නේ? මහන්ති පඤ්ඤායස්සෝ මහා පඤ්ඤා. මහන්ති පඤ්ඤායස්සෝ මහා පඤ්ඤා. එහෙම නැත්නම් හොඳට පැහැදිලි වෙන විදිහට පොඩි හාමුදුරන් වහන්සේලාට අපිට ගන්න පුළුවන් උපනීත භෝජනං යස්සසෝ උපනීත භෝජනෝ. උපනීත භෝජනං යස්සසෝ උපනීත භෝජනෝ. ඒකම තමයි එළවන ලද ආහාරත්තේ යමකටද හිතම උපනීත භෝජනයි. කාටද අපි සාමාන්‍යයෙන් ආහාර දෙන්නේ භෝජන දෙන්නේ? යාචකයාට. යාචකෝ. යාචකේ යන්න තැඟිච්ච වචනේ යාචකෝ කියන වචනය. ඔය වගේ බහුබ්බී සමාසය
අපිට හඳුන්වන්න පුළුවන් කෙටියෙන්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අව්‍යයීභාව සමාසය. අව්‍යයීභාව සමාසය කියලා කිව්වේ අපි දන්නවා උපසර්ග නිපාත පුබ්බකෝ අව්‍යයීභාව. උපසර්ග නිපාත පුබ්බකෝ අව්‍යයීභාව. මේ වචන ටික කියන්නේ මේ කියලා. නිකන් අහනවා නෙමෙයි. ඇයි? අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය වෙන තැන මං කියන්නම් තව ටිකක්. එතනද? අවශ්‍ය වෙන තැන කියන්න. හරි. උපසර්ග නිපාත පුබ්බකෝ අව්‍යයීභාව. අව්‍යයීභාව සමාසයේදී අව්‍යයක් මුලට අව්‍ය කියන්නේ මොනවද? උපසර්ග පද සහ නිපාත පද. හරි උත්තරේ මොකද්ද? වර නොනැගෙන නව්‍ය අව්‍ය වැය වෙන්නේ නැහැ. වර නැගෙන්නේ නැහැ. එහෙනම් අව්‍ය පද කියලා කියන්නේ උප නගරං කියලා ඔන්න තියෙනවා උපසර්ග පදයක් නේ. සමීපං නගරස්ස උප නගරං කියලා තියෙන අව්‍ය පදයක්. ඔන්න ඔය විදිහට පාලි භාෂාවේ සමාස ගැන මම කෙටි හැඳින්වීමක් කරේ. ඔහොම කරන්න බෑ මේ විනාඩි 100 ගියේ මේ ඔහොම කරන්න බෑ කියන කරන්න පුළුවන් මම කරනවා. දැන් අපි අර ආලෙත් එක්ක පොඩ්ඩක් ඔන්න දැන් දැනගත්තා. දැන් සමාස ගැන දන්නේ නැහැ. දැන් සමාස අමතකයි. සමාස 3 4 ඉගෙන ගත්තට පස්සේ ආපහු පොතක් අල්ලලා නැහැ. ඔහොම එක එක හැරි කියන්න බෑ. හරිද? සමාස ගැන ඔන්න දැනගත්තා. ඒ කියනවා පොඩි හාමුදුරන් වහන්සේලාට පොඩි වැඩක් දෙනවා විනාඩි 2යි හෝ 3යි දෙන්නේ. මම දන්න විදිහට අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ගාව තව යාළුවෝ ඉන්නවා. ඒ යාළුවන්ටත් පේන්න මේ කියන එක ලියා ගන්න ඕනේ. ලියලා එයා බලන්න ඕනේ මෙයාගේ කාර්යද මෙයා බලන්න ඕනේ අරයාගේ කාර්යද. මේ හොරෙන් ලිය. හොරෙන් කියන්නේ මේ අනිත් කෙනාට පේන්නේ නැති ලියන්න හොරකම් කරන හොඳ නැහැ. අනිත් කෙනාට පේන්නේ නැති වෙන්න ලියන්න. ලියලා බලන්න කවුද හරියට ලිව්වේ කියලා. අපේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන පොඩි හඳුනන වහන්සේලාට පැහැදිලි නේද කියපු කතාව? අනිත් කෙනාට පේන්නේ නැතුව ඔව් සර්. මම හිතනවා අපේ පොඩි හඳුනනහන්සේලා ළඟ තව කට්ටිය ඉන්නවා කියලා. එතකොට ඔන්න අපි පළවෙනි වැඩේ පටන් ගන්න යන්නේ. හරි. එහෙනම් ඔන්න පළවෙනි වැඩක් දෙනවා විනාඩි 3ක් විතර කාලය දෙන්නේ. මේ වැඩේ ගොඩක් වැඩ දෙන්නේ නැහැ. ඕක විතරයි දෙන්න. තව හිතමුත් එකක් විතර දෙන්න. හරි. ඒකෙන් ඔන්න බලන පොඩි හාමුදුරන් වහන්සේලාට මිශ්‍ර සමාසය ගැන කියන්න බැරුණා. ඒක ගැන නම් ගොඩක් එන්නේ නැහැ. මිශ්‍ර සමාසය කියලා කියන්නේ ඒක තින තප්පරෙන් කියන්න. ඒ සමාසය ඇතුළේ ඕකට අපි කියන ගර්භ සමාසය කියලා කියනවානේ. ගබ්බ සමාසය කියලා කියනවා. ගර්භ සමාසය කියලා කියනවා. ඒ කියන්නේ සමාස පදයක් ඇතුළේ තවත් සමාස පද තියෙනවානේ. ඒකට කියනවා මිශ්‍ර සමාස කියලා. තත්පුරුෂ සමාසය ඇතුළේ බහුවී සමාසයේ පදේ තියෙන්න ඕනේ. ඔක එච්චර දුරට අහන්න. හැබැයි ඕගොල්ලන්ගේ තියෙන වචන ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. ඔන්න වැඩේ. පොඩි හරහාසලට ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. ස්ක්‍රීන් එක පේනවද අපේ පොඩි හාමුදුරුවෝ? ඒක පොඩියට පේන්නේ ස්ක්‍රීන්. චූටියට පේන්නේ. කොහොම තමයි අපි ඉන්දියා දුර ඉන්නේ. අපි ටිකක් දුර ඉන්නේ ඒකෙන් ටිකක් එහෙම පේනවා ඇති. හරි මං කියන්නම් තියෙන එක හොඳට අහගන්න. ඒක පේන්නේ හරි පේන විදිහට අහගන්න. පේන්නේ නැත්නම් මේ මං කියන්නම් ඕකේ තියෙන ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න ඕනේ. හරි ප්‍රශ්න දෙකකට ඔක්කොටම ලියන්න යන්න එපා. මටත් එච්චර පේන්නේ නැහැ. ඒකයි මේ ටිකක් ලැප් එක ගාවට මාවේ. ඉතින් ඕගොල්ලන්ට කොහොමද පේන්නේ? ටිකක් දුරයි. ඔව්. හරි. මේ මගේ කම්පියුටරේට පොඩි හාරෝ මේ අද කූඹි ගිහිල්ලා කම්පියුටර් පොඩක් පිච්චුණා. ඊට පස්සේ මේ හදිස්සියට ඕක හදාගත්තේ ප්‍රසන්ටේෂන් එක. ඒකින්ද සභාව භජනය කරනවා සියලුම දෙනාගෙන් හදිස්සියේ ආපදාවක් වුණා. ඉතින් ආපදාවට පොඩ්ඩක් සහනයක් දෙන්න ඕනේ. ඕකේ තියෙන්නේ අපේ පාලි භාෂාවේ වෙන 7 වෙනි ප්‍රශ්නේ. පාලි භාෂාවේ පාලි පේපරේ පිළිවෙලවසාන පේපරේ දෙවෙනි කොටසේ 7 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ 3 වෙනි කොටස. 3 වෙනි කොටස. අහලා තියෙනවා මේ ප්‍රශ්නයක් මම ප්‍රශ්නේ මං කියන විදිහට අහගන්න. පහත සඳහන් බාලාවතාර සූත්‍ර නිවැරදි පද යොදා නැවත ලියන්න. පහත සඳහන් බාලාවතාර සූත්‍ර නිවැරදි පද යොදා නැවත ලියන්න. පොතේ ලියා ගන්න මේ විදිහට හිස්තැනක් නැහැ. ඔන්න මං කියනවාම ලියන්න. ලියා ගන්න. දෙවෙනි එකේ තියෙනවා දුවන්දෝ කියලා. අන්තිමේ තියෙනවා දුවන්දෝ කියලා. අර ලියන්න ඕනේ. නේද පැන්සිලෙන්ද ලියන්න ඕනේ. දුවන්දෝ. දුවන්දෝ.
ද්වන්දෝ එකට කලින් ඉස්සරහට එන්නේ මොකද්ද කියලා ලියන්න තියෙන්නේ. ද්වන්දෝ. සමුච්චය ද්වන්දෝ. යන්න එපා. හරි. හරි. ඊට පස්සේ තියෙනවා හතරවෙනි එක තියෙනවා නාමානං සමාසෝ. නාමානං සමාසෝ කියන එකක් තියෙනවා. ඉස්සරහට එක තමයි ලියන්න ඕනේ. නාමානං සමාසෝ. නාමානං පැනෙන්ද පැන්සිලෙන් ලියා ගන්න ඕනේ. නාමානං සමාසෝ කියන එක තමයි තියෙන්නේ. ඉස්සරහ කැල් ලියන්න ඕනේ. සම්පූර්ණ කරන්න ඕනේ. මොකක් නාමානං මේක ස්ක්‍රීන් එක පෙන්ලා එහෙම ලිව්වා නම් ගොඩාක් වටිනවා. නාමාන සමාසෝ යුක්තත්ව. අන්න හරි. සර් පැනෙන්ද පැන්සිලෙන් ලියන්න ඕනේ. මේ පොඩි හාල මොකෙන් ලිව්වත් කමක් නැහැ ඉතින්. කුණු කෑල්ලේ ලිව්වත් කමක් නැහැ ඉතින්. ලියවෙනවා. එච්චරයි. ප්‍රශ්න දෙකයි. පැනෙන් ලියන්න නෑ. නෑ ඒවයි පාමුකෝ. හරි. ඕන් ලිව්වනේ. ලිව්වනම් දැන් ළඟ ඉන්න කෙනාගේ පොත අරගෙන බලන්න. එයා කොහොමද ලියලා තියෙන්නේ? මේ මයික් එක ඔන් කරන්න ඕනේ නැහැ. උත්තර දෙන්න එපා මයික් එකෙන්. අවශ්‍ය වුණොත් එක්කෙනෙක්ගෙන් මම අහන්නම් කවුරු හරි කියන්නේ කිව්වොත් කියන්න. ද්වන්දෝ කියන එකට කලින් මොකද්ද ලියලා තියෙන්නේ? නාමානං සමුච්චය. නාමානං සමුච්චය. නාමාන සමුච්චයෝ ද්වන්දෝ. නාමාන සමුච්චය. ද්වන්දෝ. නාමාන සමාසෝ ද්වන්දෝ. මොකද්ද හරි? නාමානං සමුච්චයෝ. නාමානං සමුච්චයෝ කියන වචනේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ආය දුන්නා නාමානං සමාසෝ යුක්තත්ව. එතෙන්ට එනවා යුත්තත්වෝ කියලා. හරි. ඕක දැන් ලියන එක අමාරු නෑ මම දන්නවා. දැන් කියලා තියෙන පොත් බලන්න ලියන්න පුළුවන්. දැන් ඇත්තටම බලන්න ඔය මං කියපු වාක්‍යයේ 30 තැන විතරක් ලියපු කී දෙනෙක් ඉන්නවද? ද්වන්දෝ කියන වචනේ ලියන්නේ නැතුව නාමාන සමුච්චයෝ කියන වචනේ විතරක් ලියපු අය කී දෙනෙක් ඉන්නවද? අවංකව ඉන්නවා. හරි. එක්කෙනා ඉන්නවා සර්. නාමාන සමාසෝ කියන එක ලියපු අත්තිය කී දෙනෙක් ඉන්නවද? ඒක ලියන් නැතුව අනිත් කෑල්ල විතරක් ලියපු ඉන්නවා. හරි. දැන් මයික් ඕෆ් කරගන්න. ඔය වචන ලියන එක නෙමෙයි පොඩි ආරෝ. මම ඉස්සෙල්ලා කිව්වා මේක මේ සම්බන්ධය කරන්නේ දැන් තමයි උන හරියටම අවශ්‍ය කාරණා ටික පටන් ගන්නෙ. හේතුව තමයි අපේ පොඩි හාමුදුරන් වහන්සේලා විභාග ලියනකොට ප්‍රශ්න පත්‍රය ගන්නවා, කියවනවා, ලියනවා. නැත්නම් කියවන්නද ලියන්න බෑනේ. ඔය කියවනවා, ලියනවා. හැබැයි බලන්න. මම ඒකයි කිව්වේ මට පුළුවන් කියලා හිතන් ඉන්න කට්ටිය ඉන්නවනේ. මට පුළුවන් කියලා හිතන් ඉන්න කට්ටිය තමයි ඔය ගොඩක් මට පුළුවන්. ඇයි මට පුළුවන් කියලා හිතන් ඉන්නේ හොඳයි. හැබැයි පුළුවන් මම ඔක්කොම දන්නවා කියලා ටක්කා ලියලා ගෙදර ඇවිල්ලා බලනවා ලකුණු එකතු කරලා ඒකක් තියෙනවා කියලා. හැබැයි එන්නේ බී. මට පුළුවන් ඔක්කොම මම දන්නා මට ඒක අස්සයක් තියෙනවා. ඒකට බලපු අපේ හාමුදුරන් වහන්සේලාට එහෙම නැත්නම් ගුරුවරුන්ට බයිනවා. හිතින් හරි බයිනවා ඉතින්. ඇයි ඒ ලකුණු අඩු වෙලා කියලා අඩු කරලා කියලා කපලා දාලා කියලා. එහෙම මේතරේ අන්තිම වාර විභාගේ පැවැත්වුව ඒකට 90ක් තියෙනවා. හරි. මයික් ඕෆ් කරගන්න පොඩි ආන මම මේ කතාව කියනකම් කට්ටිය නැත්තම් මට මේ හරියට කියන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර පුළුවන් කියලා හිතන කට්ටිය උත්තර ටික ගන්න 6ක් තියෙනවනේ. 6 උත්තර ලියනවා සමුච්චයෝ සංඛ්‍යා දිගු අර වචන ටික විතරක් ලියනවා හිතෙන්ට දාන්න තියෙන. එහෙම නැත්නම් ඕක දැන් දෙනවා වරහන් ඇතුළේ වචන 6ක් දීලා ඒ 6 පුරවන්නේ නැහැ. මොකද කරන්නේ? ලියා යනවා. මම ඔක වචනේ කියද්දි පැහැදිලිවම කිව්වා පහත සඳහන් බාලාවතාර සූත්‍රය නිවැරදි පද යොදා නැවත ලියන්න කියලා. නැවත ලියන්න. එහෙනම් නැවත ලියන්න කියලා කියන්නේ වාක්‍යයම නැවත ලියන්න ඕනේ. වචනේ ලියලා හරියන්නේ නැහැ. වාක්‍යයම නැවත ලියන්න ඕනේ. නාමාන සමුච්චයෝ ද්වන්දෝ කියන වචනේ ලියන්නම ඕනේ පොඩි හාමුදුරුවෝ. ලියපු නැති කට්ටිය මේ මතක් නැති පොඩි ටොක්ක්ක් යන ගන්න කවන්නේ. ඔව්. ඇයි ඒක ලිව්වේ නැත්තම් පොඩි හාමුදුරුවෝ වචන 6ම හරියට පිළිවෙලට අපේ පොඩි හාමුදුරුවෝ හයක් තියෙනවනේ.
රෝමි ලස්සන් එක දිගු රෝමි ලස්සන් දෙක මොකද්ද සමාසෝ සමාසෝ ඕම ඒ විදිහට වචන ටික ලස්සනට ලියනවා වචන 6 ලියනවා ලස්සනට ඇවිල්ලා ලස්සනට ඇවිල්ලා ලියලා ගෙදරට හරි පන්සලට හරි මම ලිව්වා හොඳට ඇටි හැරෙන්න දුන්නා කියලා කියන වචන නේ හැබැයි ආවට පස්සේ ලකුණු අඩු ඇයි පොඩි හාමුදුරුවෝ ඒ වචන 6 පිළිවෙලට කොච්චර පිළිවෙලට හරියට ලිව්වා මෙහෙම ලකුණු 6ම දෙන්නේ නැහැ 6 තියා එකක්වත් දෙන්නේ නැහැ මේකට ලකුණු 6න් හම්බ වෙන්නේ 0යි ඇයි සුද්ධ සිංහලෙන් සිංහලෙන් කියලා තිබ්බා වාක්‍ය නැවත ලියන්න මේ අපේ පිරිවෙණි ඉන්න පොඩි හාමුදුරුවෝ මම හැම වෙලේම විභාග ශාලාවෙත් කියනවා හරියට බලලා ලියන්න කියලා ඇයි අපේ ලකුණු පොඩි හාමුදුරුවෝ විභාග පේපර් බලනකොට අපිට දුක හිතෙනවා ඇයි මේ මිනිස්සයා මේ පොඩි හාමුදුරන් වහන්සේ මේ මෙහෙණින් වහන්සේ හරියට ලියලා තියෙනවා හැබැයි ලකුණු නෑ එකක්වත් ලකුණු 0.6ම ලිව්වට එන අපරාධයක් පොඩි හාමුදුරුවෝ. ඕක මට කියන්න ඕන මොකෝ අපේ දැන් අද සම්බන්ධ වෙලා ඇති පිරිවන් ගොඩාක් පිරිවන් වලින්. ඒතකොට ඕගොල්ලෝ අපේ පොඩි හාමුදුරුවෝ මේක දැනුවත් කරන්න. ආය ඔය 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස ලියනකොට හිතන්න පුරවන්න තියෙනකොට කම්මැලි වෙන්න එපා. ලියන්න වාක්‍යයම ලියන්න. සම්පූර්ණ වාක්‍යයම ලියන්න. ඕක තියෙන ටිකත් එක්ක ලියන්න. මම ඒකෙන් කිව්වා අර පුළුවන් කියලා හිතන් ඉන්න කට්ටියගේ වැරදි. අර බෑ කියලා හිතන් ඉන්න කට්ටිය අර කරන්න දෙයක් නැති කම සමහර කට්ටිය ඔය හිටන් ටික පුරවනවා. වෙලාව යවා ගන්නත් ඒ අර ටිකත් එක ලියනවා. එතකොට මේ මිනිස්සු මේ ටික හරි. කම්මැලි කම ලියන කට්ටිය. හැබැයි පුළුවන් කියලා පන්සල් දාවට පස්සේ මේ ටික ඔක්කොම වැරදි. කම්මැලි කෙනාගේ මේ කම්මැලි කෙනා නෙමෙයි. බෑ කියලා හිතන් ඉන්න මුකුත් දන්නේ නැතුව අර හිටන් ටික පුරවපු කෙනාගේ හයම හරි. ඒ වරහන් ඇතුලින් අරගෙන තෝරලා ලියන්න තියෙන්නේ. ඒකෙන් අපේ හාමුදුරන් වහන්සේ මේ පාර එක්කෙනෙක්වත් අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ගොඩාක් කෙනෙක් ඔය ප්‍රශ්නේ තෝර ගන්නවා. එක පොඩි හාමුදුරන් වහන්සේ කෙනෙක්වත් ඔය වැරද්ද ආයෙ කරන්න එපා පොඩි හාමුදුරුවෝ. ලකුණු 6ක්. ලකුණු 6ක් කියන්නේ හම්බෙන්නේ ඉහළම ලකුණක්. දෙවෙනි කොටසේ හම්බෙන්නේ පළවෙනි ප්‍රශ්න ටිකේ හම්බෙන්නේ ඉහළම ලකුණක්. 2 4 6 නේ හම්බෙන්නේ. ඒකේ 6ක් කියන්නේ. ඒ ප්‍රශ්නේම අනිත් දෙකට ලිව්වත් ඒත් 6යි. අපරාධයන්නේ. ඔය වැරද්ද හැමදාම හැම කෙනාම කරනවා. මේ ටික දකිද්දි දුකයි පොඩි හාමුදුරුවෝ. දුකයි. සමහර කට්ටියට ලකුණු තියෙනවා කෙටි පේපර් තියෙනවා කියලා කිව්වා මේ අපේ පේපර් බලන හාමුදුරුවෝ හැම ලකුණු 50 මේ 54ක් තියෙනවා. අනිත් අය නෑ. ඒ හැත් තිබ්බ ලකුණු 60යි. 60න් 60යි. දෙවෙනි පේපර්ට 60යි. 60න් 60යි. ඒකින්ද ඔය අපරාධේ කරන්න එපා. ඒ අපරාධයට කරගහන්නත් එපා. දැන් ඇහෙනවනේ පොඩි හාමුදුරුවෝ අපේ ඔන්ලයින් ඉන්න පොඩි හාමුදුරුවෝ තේරෙනවාද ඒක? ඔව්. ඇහෙනවා සර්. මට සමාස කරේ නැතත් ඒ කාරණාව කියන්න ඕනකම තිබ්බා මේ වගේ කට්ටියම ඉන්න තැනකදී. සර් ආය කියන්න පොඩි හාමුදුරුවෝ මාව ඇහෙනවද? ඇහෙනවා සර්. එහෙනම් ආයෙ පොඩි හාමුදුරුවෝ වැරද්ද කරන්න එපා. මේ පාර විභාග ලියන්න ගියාට පස්සේ ඔය වැරද්ද කරන්න එපා. දන්න කෙනෙකුට කරන්න දෙන්න. අනිවාර්යෙන් කම්මැලි නැතුව මුළු පේපරේම හරි කමන්නේ ලියන්න. ප්‍රශ්න අහත් ඒවා අටක් කමන්නේ මොකක්ද ලියන්න. ලකුණක් හරි. හා සර්. හරි. හොඳට ලියන්න පොඩි හාමුදුරුවෝ වහන්සේලාට පුළුවන්. අතහරිනවා ප්‍රශ්න අටක් තියෙනවා. ප්‍රශ්න අටම හරි ලියන්න. බලන කට්ටිය බැල බැල හරි බලේ කවන්නේ නැහැ. මේ ලියන්න පොඩි හාමුදුරුවෝ. ඇයි ඔයගොල්ලෝ ලකුණු ගන්න ඕනේ විභාගේ පාස් වෙන්න ඕනේ. සමහර කට්ටියට අවුරුදු 5ක් තියෙන පාස් ඉගෙනගෙන ලකුණු 0.2 3 4 5යි. දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි කොටසට. ඉතින් එහෙම ඉඳලා එහෙම වෙනවා කියලා කියනවා. එහෙම ලකුණු අඩු වෙනවා කියලා. ඉතින් එතකොට අපිත් එක්ක කතා කරද්දී අපිටත් දුකයි. අපි මේ උගන්න ඒකේ වැරද්ද තියෙන අපේ එතකොට. ශිෂ්‍යයන්ගේ නෙමෙයි ශිෂ්‍යයන්ගේ වැරදි. මොකද අර පේපරේ ලියලා නැවත ලියන්න කියලා. නැවත ලියන්න කියලා තියෙන එක නැවත ලියන්නේ නැහැ කම්මැලිකමට. අර වචන හිතන්න ටික විතරක් ලියනවා. අපරාධයක් නේ. අපරාධ. ඒකින්ද ඒ දේ කරන්න එපා. හරි. මම ඊට පස්සේ අපේ පසුගිය වර්ෂයේ තිබ්බ පේපර් එක සංසන්දනය කරාට පස්සේ මම අයි ස්ක්‍රීන් එකේ වැඩි දෙයක් දාන්නේ මේ අපි සාකච්ඡා කරමු අපිට
තියෙන ප්‍රශ්න අපිට තියෙන ගැටලු සාකච්ඡා කරන්න කියලා පොඩ්ඩක් ගැටලු මතුවෙනවා. ඒක මම කියන්නම් වහන්සේලා අහගෙන ඉන්න විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි. ප්‍රශ්න කියන්නේ මේ සමාස ආශ්‍රයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. ඒක තමයි ඕගොල්ලන්ට ඉස්සල්ලාම මේ සමාස පිළිබඳව කොහෙන්ද ප්‍රශ්න අහගන්නේ? සමාස පිළිබඳව ප්‍රශ්න අහන්නේ කොහෙන්ද කියන ගැටලුවක් තියෙනවා. එහෙමනේ. ගැටලුවක් තියෙනවා. කොහෙන්ද ප්‍රශ්න අහන්නේ? ප්‍රශ්න අහන්නේ පොතේ. පිටින් ගන්නෙ නැහැ. ඒතර කොහෙද මේ පොතේ කොහෙද මේවා තියෙන්නේ? ඕගොල්ලන්ගේ පහ වසර පොතේ තියෙනවා සමාස පාඩමක්. ආන්ගේ පාඩමේ තියෙනවා සමාස පද සහ සමාස විස්තර. ඒකෙන් ප්‍රශ්න ඇහෙනවා. සමාස පද උපුටා ගන්න කොහෙන්ද? ඒකේ තියෙන උදාහරණ එහෙම දාන්නේ. ආන් ඒ වගේ සමාස පද උපුටලා ගන්නවා. හැබැයි හතර වසර පොතේ එහෙමත් සමහර වචන අරන් තියෙනවා. හතර වසර පොතේ සමහර වචන ගන්නවා. එහෙනම් හතර වසර පහ වසර පොත් දෙක අරගෙන ඒකේ තියෙන සමාස පද කීපයක් ලියාගෙන තියාගන්න. පාඩම් කරගන්න. කටට හුරු කරගන්න. විග්‍රහ වාක්‍යයත් එක්ක කටට හුරු කරගෙන තියාගන්න. හැබැයි තව තැනකින් ওই සමාස වචන ගන්නවා සමහර දවස් වලට. ඒ කියන්නේ වහින දවස් වලට වහින දවස් වලට එහෙම නෙමෙයි. කොහෙන්ද ගන්නෙ? ඒ දෙහෙම නැත්තම් පාඩම් වල තියෙනවනේ පොඩි හාමුදුරන් වහන්සේ හැම පාඩමකම තියෙනවා පළවෙනි හැඳින්වීමේ කතාවක්. දැන් මේ තියෙනවා තුන්වෙනි පාඩමේ පහ වසර තුන්වෙනි පාඩමේ තියෙනවා ඒ පාඩමේ තියෙනවා සමාස පද. බලන්නකො පදමාලාව කියන එකක් තියෙනවා. සමහර කාලේ අත්වල කියලා තිබෙ ඉස්සර දැන් පදමාලාව කියලා තියෙන. ඒකේ වරහන් ඇතුලේ තියෙනවා ස කියලා වචනයක් දාලා ඒ ස කියලා කියන්නේ අකුරක් දාලා තියෙනවා සමාස. ඒ වහන්නත් පුළුවන්. ඒකේ තියෙනවා මිගා චිරේ කියන්නේ මොන වචනයක්ද? සමාස වචනයක්. ස කියලා කියන්නේ සමාස, සං කියලා කියන්නේ සංදි. හරිද? මේ වගේ ගන්නත් පුළුවන්. එතකොට ඒව දාලා තියෙන්නේ නිකන් නෙමෙයි. ඒවත් පොඩ්ඩක් බලන්න ඕනේ. හැබැයි ප්‍රධාන වශයෙන් හතර වසර සහ පහ වසරේ සමාස පාඩම් දෙක වතුර බීලා වගේ යනවා. මොනවාද? වතුර බීලා වගේ යන්න ඕනේ. මම පොඩි හාමුදුරන් වහන්සේලාට පහ වසරේ පොතේ තියෙන වචන වලට අමතරව වචන කීපයක් කියනවා. ඒ වචන ටික අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ලියාගෙන හෝ පාඩම් කරගන්න ඕනේ. හතර වසරේ පොත බැලුවත් හම්බ වෙයි. වචන කීපයක් විනාඩි 5ක් වගේ වෙලාවක් අරගෙන මම කියන්නම්. ඒ ටික අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ලියා ගන්න. සම්මදාන සමාසයේ යටතේ සම්මදාන සමාසය ඒක යටතේ ලියා ගන්න වචන කීපයක්. මේකේ විග්‍රහ වාක්‍ය හතර වසරේ පොතෙන් බලන්න. පොතෙන් බලලා විග්‍රහ වාක්‍ය ඔයගොල්ලන්ට වැඩක් තියෙන්නේ නැහැ. මේ ඔක්කොම දෙන්නේ කිව්වොත් අද ඒක නිකන් කරන්නේ. නීලුප්පලං කියන වචනය බ්‍රාහ්මණ ධාරිකා කියන වචනය බ්‍රාහ්මණ ධාරිකා. කන්න සප්පෝ ඇහුන්නේ නැහැ කන්න සප්පෝ ගුත්තිලාචරියෝ ගුත්තිල ඇඳුරුතුමා මහා කස්සපත්තේරෝ අන්ධ බදිරෝ තීතූන්නං දන්නේ මුඛ චන්දෝ. මුවවැනි. මුවවැනි සඳ
සීල ධනං සීල ධනං අය සද්ධා ධනං සද්ධා ධනං සද්ධා ඒව ධනං සද්ධා ධනං අනරියෝ 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 ඒක දන්නේ නැද්ද? මොනවද? කියන්නේ. අනරියෝ අදි සීලං අදි සීලං සීලයට සීලයට අදි. උදාරා උදාරා උදාර උදාරා හරි ඒක කම්මදාර සමාසයේ යටතේ ඊට පස්සේ දිගු සමාසයේ යටතේ චතුද්දිසං සතර දිශාව අරු අපි කරනවා ඒක ධම්මෝ ඒක එක් ධම්මෝ ධර්මයක් එක් ධර්මයක් ඊට පස්සේ සප්පුරි සමාසයේ යටතේ අරඤ්‍යගතෝ එක් ධර්මයක් ධම්ම නිස්සිතෝ ධර්මයට ලැබි ගාමගතෝ ගමෙහි හැසිරෙන යන කියන්නේ. ගමට බුද්ධ දේශිතෝ බුද්ධ දේශිතෝ රාග පීඩිතෝ අර්ථව ලිග්ග කියවන්නේ ලකුවන්ට ගුණ බුද්ධෝ ගුණෙන් වැඩි සංඝ බත්තං සංඝයාගේ බත චෝර භයං සුන්ගේ බිය ප්‍රියාරෝ මයික් ඕෆ් කරගෙන ලියාගමු කට්ටිය ගොඩක් අය ලියනවා චෝර භයං ගුවට අපි කියන මාර වද යන්නේ තියෙන්නේ යකු යුද්ධ ශ්‍රාවකෝ සෑහෙන කෙඩිය හෙන්නේ වන මහීසෝ ගාම සූකරෝ ධම්ම රතෝ දුවන්ද සමාසයේ යටතේ ඡන්ද සූර්යා සමන බ්‍රාහ්මනා මාතා පිතරෝ මුඛ නාසිකං පුබ්බ පරං බහුබී සමාසයේ යටතේ ආරුල්ල වානරෝ වානර නගින්නේ කොහෙටද වරාන්න ඇතුලේ ගත ගතට කියන මොකද්ද ආරුල්ල වාණිජෝ වාණිජය එහෙම නැත්නම් ඒ කාලේ වෙලෙන්දුවෙන් කොහෙන්ද ගියේ බස්රි බෑනේ දැන් ඉන්න වෙලෙන්දුන් නම් තියනවා මේ එක ඒවා බෙන්ස් එහෙම තියනවලු මොනවාද නාවා එහෙම නැත්නම් නැව විජිත මාරෝ මොකද්ද ආරයන් දිනේ බුදුරජාණන් වහන්සේ උපනීත භෝජනෝ කවුද උපනීත භෝජනෝ දුගියා යාචකෝනේ යාචකෝ
ඊට පස්සේ අව්‍යයභාව සමාසයෙන් ලියා ගන්න. අව්‍යයභාව සමාසයට අනුගන්ත්වා අනුතේරං පටිවාතං බහි නගරං සුභික්ඛං හරි. තව තියෙනවා තව කියන්නේ ඔය වචන වල විග්‍රහ වාක්‍ය වෙලාවක් නැහැ. හතර වසර පොත බලන වචනක් තියෙනවා හතර වසර පොතේ. බලලා පාඩම් කරගන්න පොඩි හාරෝ. පාඩම් කියන්නේ කට පාඩම් කරන් දෙන්නේ නැහැ. නිකන් ඉන්න ගමම මතොරෝගේ කියන්නේ එක කට්ටියත් එක පටකී කියන්නේ සමහර කට්ටිය අර ගම්වල ඉන්න කට්ටියනවා කියලා අපේ කම් පිරලා දිනා ඒ වගේ නිකන් ඉන්න ගමන් කට්ටියත් එක්ක එක දේවල් කතා කරනකොට එළිය පොත අරගෙන පොඩ්ඩක් කියවන්න. පාඩම් කරන්න ඕනේ නැහැ. කියෝ ඉන්න පොඩ්ඩක්. ඒතර කටට හුරු වෙනවා. කටට හුරු වුණාට පස්සේ විභාගෙට ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. අපි යනවා ඊළඟට. ඔන්න විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ මේවා පාඩම් කරගන්න අනිවාර්යයෙන්. සමාසයන්හි කාර්ය. එහෙම නැත්නම් සමාසවල ප්‍රයෝජන අහන්න පුළුවන්. මේක ගැන අපි ඉස්සර කතා කරා. සමාසවල ප්‍රයෝජන තියෙනවා කිව්වා. කීයද? කීපයක් තියෙනවා. මොනවාද පොඩි සමාසවල තියෙන ප්‍රයෝජන? ඔය විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. කලින් අවුරුදු වල අහලා තියෙන ප්‍රශ්නයක්. ව්‍යක්තභාවය ඇති වෙනවා. භාෂාවේ ව්‍යක්තභාවය ඇති වෙනවා. ඊට පස්සේ උච්චාරණ පහසුව ඇති වෙනවා. උච්චාරණ පහසුව ඇති වෙනවා. ඔයගොල්ලෝ පොත්වල තියෙනවද? පොත්වල තියෙන පොඩ්ඩක් ඒක බලා ගන්න. ඉක්මනට කියනවා. ලිවීමට පහසු වෙනවා තමයි. ලියන්න පහසු වෙනවා. වාක්‍ය අලංකාරය කරන්න පුළුවන්. වාක්‍ය අලංකාර කරන්න පුළුවන්. ආයෝණ්ඩම් හොඳක් රකින්න පුළුවන්. ඔය වගේ ඒවා ඔන්න ඒතකොට කාර්යය එහෙම නැත්නම් ප්‍රයෝජන කියන්නේ ඕකට. ප්‍රයෝජන වලට ලක්ෂණ ලිව්වොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ආයෙ පසුගිය වර්ෂයක අහලා තිබ්බ ප්‍රශ්නයක් සමාසවල ලක්ෂණ මොනවද කියලා. සමාස ලක්ෂණද කියලා අහලා නෙමෙයි තියෙන්නේ. සමාස ලක්ෂණයිද කියලා නෙමෙයි අහන්නේ. සමාසවල තියෙන ලක්ෂණ. ලක්ෂණ කීයක් තියෙනවද පොඩි හාරෝ? ප්‍රධාන වශයෙන් තියෙනවා තුනක් තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා කතා කරා. ඒක පරිතා සංයුක්තා කියන ගාථා. ඕකේ ගාථාව ලියුවා කියලා හරියන්නේ නැහැ. ලියන්න ඕන ප්‍රයෝජන ටික ලියන්න ඕන. ලක්ෂණ හරිද? ඒක එක් පදයක් වීම, එක් පදයක් බවට පත් කිරීම, එකට උච්චාරණය කිරීම, කියලා ලියා ගන්න. එක් විභක්තියක් ඇසුරු කිරීම නැත්නම් ඒක විභක්තියක් බවට පත් වීම. අවසානයේ සමාස වුණාට පස්සේ ඒක එක විභක්තියක් බවට පත් වෙනවා. මේක චට්ටි මේක ඉතිහා තිබ්බට අවසානයේදී චට්ටි නම් චට්ටි එක පදයක් බවට පත් වෙනවා. ඔය ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් ක්‍රම දෙකක් ඔන්න කිව්වා. ඊට පස්සේ සමාස වර්ග අහන්න පුළුවන්. මොනවද සමාස වර්ග මොනවද? සමාස වර්ග මොනවද කියලා අහන්න පුළුවන්. මොනවාද සමාස වර්ග? සමාස වර්ග 6ක් තියෙනවා. කම්මදාර, දිගු, තත්පුරුෂ, අවිභාව, බහුප්‍රීහි. තව එකක් කිව්වේ. දුවන්. කිව්වද? හරි. නෑ දුවන් රමද පුළුවන්. හරි. ඊට පස්සේ ඕක අහන්න පුළුවන්. ඊට පස්සේ ආය අහන්න පුළුවන් සමාසවල බෙදීම්. මොනවද බෙදීම් කියන්නේ? සමාසවල අර බෙදීම් ටික වෙනයි, වර්ග ටික වෙනයි. ඒ සමාසත් ආයේ බෙදෙනවානේ. කම්මදාර සමාසයේ බෙදනවලු කීයකටද බලන්න. කීයකට 9කට අන්න. ඒකේ තියෙන බෙදීම් ටික බලා ගන්න ඕනේ පොඩි හාමුදුරුවෝ. ඒකේ තියෙන බෙදීම් ටික බලන්න ඕනේ. ඇයි ඒ? කෙටි ප්‍රශ්න ලකුණු දෙකේවට ඔය අහනවා. දෙකේවට එහෙම අහනවා. ආයේ දිගු සමාසයේ දෙකක් තියෙනවා. සමාහාර, අසමාහාර. ද්වන්ද්ව සමාසයේ දෙකක් තියෙනවා. සමාහාර, ඊතරීතර. තත්පුරුෂකේ
විභක්ති වල තියෙන දුතිය ඒක අර පඨමා විභක්තිය කියන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඈ බහුවී සමාසයේ තියෙනවා. මොන වගේ බෙදීම් ටික පොඩි හාන්දරෝ බලා ගන්න ඕනේ. බෙදීම් ටික බලා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කතා කරා මේ බෙදීම් ටික. ඊට පස්සේ සමාස ලිංගු ලබන ආකාරය ලිංගු ලබන්නේ කොහොමද? කම්මදාරය සමාසය මොන ලිංගයේද ගන්න කියලා අහනවා. මොන ලිංගයේද ගන්න එතකොට? පරපදයේ ලිංගය මං කියවන පොතේ තියෙනවා කියලා ඒක බලාගන්න කියලා. ඒක ආයෙ කතා කර කර හොද හොද දියේ දාන්න බෑ අපිට වෙලාව නැති හින්දා. ඒ හින්දා ලිංගු ලබන එක සටහනක් දාගන්න පොඩි කාලේ. දාගන්න මේ ලිංගු ලබන එක පාඩම් කරන්න ඕනේ. පාඩම් කරගන්න ඕනේ කියලා සටහනක් දාන්න. ඒක දැන් පාඩම් කරගන්න. ඈ පොඩියට පාඩම් කරගන්න. හරි. තව තියෙනවා. හරිද? තව තියෙනවා. තව තියෙන කලින් ඔබ වහන්සේලාට මම කැමති අපේ පරණ පේපර් එක. එහෙම නැත්නම් 2022 තිබ්බ ප්‍රශ්නයක් ගැන පොඩ්ඩක් කතා කරන්න. කතා කරන්නේ ප්‍රශ්නෙම කතා කරන්න යන්නේ. අපේ කට්ටිය මේ ඇත්තටම සමහර පේපර් දෙන්නේ එකපාරට උත්තරේ ලියන්න නෙමෙයි. එකපාරට උත්තරේ ලියන්න නෙමෙයි දෙන්නේ. තමන්ගේ දැනුම, තමන්ගේ බුද්ධිය, රෝමන්තිකේ තීරු ගන්නත් එක තමයි පේපරේ දෙන්නේ. මොකද සමහර කට්ටියට ප්‍රශ්න වලට උත්තර ලියද්දි පැටලෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වේ සමහර ලක්ෂණ මොනවද, ප්‍රයෝජන මොනවද කියලා හිතුවා තෝම පටලවන්න ලියනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔන්න 2022 ප්‍රශ්න පත්‍රයේ තියෙනවා පද සඳහා සමාස පදවල විග්‍රහ වාක්‍ය ලියන්න කියලා. විග්‍රහ වාක්‍ය. ඒතකොට විභාගෙට එන එක ප්‍රශ්නයක් තමයි විග්‍රහ වාක්‍ය ලියන්න ඕනේ. මොකද්ද විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ? මේ ගුණධර්ම අර සමාසිත පදේ තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඒකේ විග්‍රහ වාක්‍ය ලියන්න ඕනේ. විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? එතකොට ඒකේ ප්‍රබෝධි පදේ මේකට කලින් තියෙන පද වර්ණගිලා තියෙන විදිහත් එක්ක තමයි ඔය විග්‍රහ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. උපනගරම් කියලා තියෙන අපේ පොඩිහල් වහන්සේලා පේපර් ඇති කියලා මම හිතනවා. පේපර් ඇති නම් පොඩ්ඩක් අතට අරන් බලන්න. පස්වෙනි ප්‍රශ්නය 2022 පස්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ තියෙනවා උපනගරම් කියලා. ඒකේ කොහොමද උත්තරේ ලියන්නේ එතකොට? අන්න අපේ කෙනෙකුට වැරද්දුවා. ඈ නගර සමීපං උපනගරම් කියවට පස්සේ අවීභාව සමාධිය කියලා කිව්වා එකපාරට. අන්න ඒ වගේ වැරදි තමයි කරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ හදේ විග්‍රහ වාක්‍යනේ. විග්‍රහ වාක්‍ය තමයි උපනගරම් කියන්නේ. සමීපන් නගරක්. සමීපන් නගරං උප නගරේ. රාජබයං කියන එකේ විග්‍රහ වාක්‍යය රාජතෝ රාජම්. කොහොම පාඩම් කරන්න පුළුවන්? රාජතෝ බයං රාජබයං රාජතෝ බයං රාජබයං. ඔපිරිස් කියනවා වගේ අර ආට මේ ආට දිනුස්නේ කියලා. මං ඇහෙනවද කතානවා? කවුද? මේ සම්පත් සර්. හඳුරෝ. හලෝ. ඔව් මේ ඔතන මේක ඔය පොඩි හාමුදුරලට පොඩ්ඩක් නිවේදනය කරන්න මේ අසභ්‍ය දේවල් දාන්න එපා කියලා. පික්චර්ස් දාන්නත් එපා කියන්නේ. මම බලාගෙන ඉන්නේ මේ. අපේ පොඩි හාමුදුරන් මේ වැඩසටහනට ඔව් මේ අපේ පොඩි හාමුදුරන් මේ අසභ්‍ය දේවල් මේ අපේ අධ්‍යක්ෂක හාමුදුරෝ ඒ වගේම මේක මේ අපි නිකන් කලියෙන් කරන වැඩසටහනක් නෙමෙයි. මේක ඊටමත් මහන්සි වෙලා සිද්ධ කරන සම්මන්ත්‍රණ මාලාවක්. එතකොට අර සම්මන්ත්‍රණ මාලාව සිද්ධ කරනකොට අපි කැප වෙනවා. මොකද අපි මේ සල්ලි වලට කරන්නේ දෙයක් නෙමෙයි පොඩි හාමුදුරෝ. හරි? අපි මේව කරන්නේ අපේ ඔබ වහන්සේලාට තියෙන ආදරයට. ඔබ වහන්සේලාට තියෙන ආදරයට ලෙන්ගතුකමට තමයි කරන්නේ. ඒ වගේම මේ වගේ මේ උත්තර ලියන විදිය කියලා දෙන්නේ ඔබ වහන්සේලා පිළිබඳව දුකෙන් මේ පිළිබඳව කියලා දෙන ඔබ වහන්සේලාට තියෙන ආදරයට. එතකොට අපි මෙහෙම කැපකිරීමක් කරද්දී අපේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ දවස් ගාණක් තිස්සේ මේ සම්මන්ත්‍රණ මාලාව මෙහෙවන්න ගොඩාක් කැපකිරීමෙන් කටයුතු කරා. ඒ වගේම අධ්‍යක්ෂක හාමුදුරුවෝ විතරක් නෙමෙයි මේකේ තාක්ෂණික අංශයෙන් වෙන්න පුළුවන්, අනිත් ලිපිගුණ අංශයෙන් වෙන්න පුළුවන්. ගොඩාක් ආකාරයෙන් මේක සිද්ධ කරන්නේ. සංවිධානය කරේ. මේ නිකන් එකපාරට වීඩියෝ එකක් ඔන් කරලා සිද්ධ කරන දේශනයක් නෙමෙයි පොඩි හාමුදුරුවෝ. ඒකින්ද ඔබ වහන්සේලා මේ ලැබිච්ච කාලයෙන් පැය දෙකක් හරි කාලයේදී ඔබ වහන්සේලාගේ ප්‍රතිමූර්තිය රූපය
ලෝකයට එහෙම නැත්නම් ලංකාවේ අපේ අනිත් පොඩි හාමුදුරන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා නම් ඒක ඔබ වහන්සේලාගේ තියෙන මුග්ධ භාවයක්. එහෙමනේ. ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඉතින් මේ ගිහියෙක් ඇටියෙද එහෙම නැත්නම් මට මේ දේ කියන්න වෙන්නේ මේ ගුරුවරයෙක් ඇටියෙද කියලා හිතන්න. ඈ නැත්නම් ඔබ වහන්සේලා තියෙන තරහට එහෙම දෙයකට නෙමෙයි ඔබ වහන්සේලා තරහක් නෑ මං එහෙම දෙයක් දැක්කේ නෑ. ඉතින් ඒකින්ද පොඩි හාමුදුර වෙලාව නහත්ති කරන්නේ ඔය වගේ සමහර පොඩි හාමුදුරන් වහන්සේලා ගිහිව ඉන්නවා. මොකද බුදුහාමුදුරන්ගේ ශාසනය පැවිදි උනේ ඈ පාරිශුද්ධ චරිතතරනේ ඒ කාලෙත් හිටියා නේ. චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා හිටියා. එක එක භික්ෂුන් වහන්සේලා හිටියන්. ඉතින් ඔබ වහන්සේලා කල්පනා කරන ඒ වගේ භික්ෂුන් වහන්සේලා මේ ඔක්කොටම කියන කතාවක් නෙමෙයි. ඔබ වහන්සේලා චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන කට්ටියද සුදින්න භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන කට්ටියද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඒකින්ද මේ සම්මන්ත්‍රණ මාලාවට බාධාවක් කරන්න එපා. ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා, පොඩි හාමුදුරන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අවස්ථාව ලබා දීලා එහෙම කරන්න කැමති නැත්නම් අනිත් කට්ටිය මේක ඉවත් වුණාට සමහර බාධාවක් කරන්න නැති. ඒ හින්දා අධ්‍යක්ෂක හාමුදුරන් වහන්සේලාගේ පිරිවෙන අධ්‍යාපන අමාත්‍යාංශ ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඔබ වහන්සේලාගේ පිරිවෙනේ ගෞරව ආරක්ෂා වෙන විදිහට මේ සම්මානයට අපි සම්බන්ධ වෙමු. මම කරන්නේ අපි ආදරේ ඒ ආදරේ හැමදාම තියාගන්න. එච්චරයි. මින් ඉදිරියට අනිත් සම්මන්ත්‍රණයකදීවත් ඔය වගේ විදිහට අපේ පොඩි හාමුදුරන්සේලා හැතිරෙන්නේ නැතයි මම බලාපොරොත්තු වෙනවා. එහෙමනේ. එහෙම කරනවා නම් එහෙම භික්ෂුන් වහන්සේලාත් ඉන්න පුළුවන්. මම හිතන්නේ නැහැ ඉතින් ඔබ වහන්සේ ඒක දැම්මා කියලා. අපි ඒකට බලන් ඉන්නේ ඔබ වහන්සේ දැම්මේ කියලා ඈ. ඊට පස්සේ තව එකක් අහන්න දසබලෝ කියන එකේ විග්‍රහ වාක්‍ය වෙන්නේ දසබලානි යස්සෝ දසබලානි යස්සෝ දසබලෝ පාවචනං පධානං වචනං පාවචනං චතුද්දිතං චතස්සෝ දිතා චතුද්දිතා උමා කෙටියෙන් කිව්වා ආන් මේ විදිහට උත්තර ලියන්න ඕනේ. ඒ වගේම තව මම මේ ඔක්කොම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ උත්තර ලියන්නේ කොහොමද කියලා විතරයි ලියන්න ඕනේ. පහත සඳහන් සමාස පද නම් කරන්න ඔන්න වැඩේ. තේරුණාද ඒක? පහත සඳහන් සමාස පද නම් කරන්න. දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම ගැටලුවක් නේද පොඩියා? එහෙම දෙයක් තියනනේ. මොකද්ද කරන්න තියෙන්නේ කියලා ගැටලුවක් එනවා. අපේ ඇහෙන පොඩි හාමුදුරන් වහන්සේලාට ඇහෙනවද? පහත සඳහන් සමාස පද නම් කරන්න. ඇහෙනවා සර්. ඇහෙනවා. ඒ ප්‍රශ්නේ තේරුණාද එතකොට? පහත සඳහන් සමාස පද නම් කරන්න. අනේ සර් පොඩ්ඩක් පැහැදිලි නෑ. පහත සඳහන් සමාස පද නම් කරන්න 2021 පේපරේ 2021 පේපරේ පස්වෙනි ප්‍රශ්නේ පේන්න දාලා නෑ මුඩි හාරෝ. පහත සඳහන් සමාස පද නම් කරන්න. තේරෙනවද? මොකක්ද ඒක කරන්න තියෙන්නේ? නම් කරලා තියෙන්නේ සර්. නෑ එතකොට. මේකේ තියන්නේ පොඩි හාරෝ සමාස පදයක් දීලා තියෙනවා අනුරතං කියලා. ඒකේ සමාසය තමයි ලියන්න තියෙන්නේ. සමාස වර්ගය. මොකද්ද සමාස වර්ගය? එතකොට අනුරතං කිව්වට පස්සේ ඒකේ සමාසය මොකද්ද? අව්විභාව සමාසය. අව්විභාව සමාසය. ජින චරිතං. ජින චරිතං කියන්නේ මොකද්ද? තප්පුරිත සමාසය. ඕක ලියනකොට සමහර කට්ටිය ලියන්න යනවා ඈ චට්ටි තත්පුරිත ඈ එක එක විදිහෙන් ලියන්න යනවා ජිනස් චරිතං කියලා ලියන්න යනවා. එහෙම ලියන්න ඕනේ නැහැ. සමාසයෙන් නම් කරන් තියෙන්නේ. එතකොට ඒකේ තියෙන බෙදීම ලියන්න අවශ්‍යතාවය නැහැ පොඩි හාමුදුරුවෝ. බෙදීම ලියන්න අවශ්‍යතාවය නැහැ. ලියන්න ඕනේ තප්පුරිත සමාසය කියලා විතරයි. බෙදීම ලියන්න අවශ්‍යතාවය නැහැ. සමහර කට්ටිය ලියනවා කම්මදාල සමාසයෙන් ලියලා කම්මදාල සමාසය මොකද්ද? විශේෂණ පූර්ව පද කම්මදාල සමාසය කියලා අර කැලලට ලියනවා. සමහර කට්ටිය ඒ ටික දන්නේ නැති ඉඳ ඔළුව අත ගහගෙන ලියන්න නැති වෙනවා. එහෙම නෙමෙයි සමාස තියෙන 6යිනේ. ඔය 6 එකක් ලියන්නේ. දන්නේ. නිකන් ලියන හරියට ලියන්න
ඔව් කියන්න පොඩි ආරෝ ඒකින්ද සමාස ලියනකොට ඒ සමාසය නම් කරා නම් ඇති ඒකේ තියෙන ඇතුලේ තියෙන බෙදීම් නම් කරන්න යන්න අවශ්‍යතාවය නැහැ. ඕම් ඔය ගැටලු ගොඩක් අපිට මතුවලා තියෙනවා. ඔය වගේ ගැටලු අපිට මතුවලා තියෙන ඔබ වහන්සේලාගේ පේපර් වල. අපේ මේ වාරික පේපර් බලද්දී ඔය අපිට කවුද කතා කරන්නේ? මේ ඔය chat මේ එක අයින් කරලා ස්ක්‍රීන් එක විතර ලොක් කරන්න බැරිය? මාව පේන්නද? ඔව් සර් මේ අර chat එකක් ඇවිල්ලා තියෙන්නේ ඒක අයින් කරන්න බැන්න පුළුවන්ද දන්නේ. මේ තාක්ෂණික අංශ එක්කෙනා මේ හැටි නෑ. මේ හරි පොඩ්ඩක් ඉන්න පොඩි හාන්තා විනාඩියක් විතර ඈ. හරි. එතකොට මටත් ඇත්තට මම මේ කරාට කාටද කරන්න කියලා මට මේ හිතා ගන්න බැරි වෙන්නේ. ඇයි මට මාවත් පේන්නේ නැන්නේ පොඩි හාරෝ? මේ අපි සම්පස හඳුරෝ අපි මේ විජිත සර් තමා නුවරින් මේ උදව් අපිට කරන්නේ මම සර්ට කියන්න පුළුවන්ද කියලා බලන්න. හඳුරෝ. හොඳයි සර් හරි සර් කරගෙන යන්න තෙරසන්. එතකොට අපි පොඩි හාරෝ ඔයගෙන ඉතින් තනිපම මම කටහඬ ඇහෙනවනේ. ඒ අවශ්‍ය දේ පොඩ්ඩක් ටච් කරගන්න. හරි. එතකොට ඔය වගේ ප්‍රශ්න අපේ හිතට මේ ප්‍රශ්න අපේ පේපර් වල අහලා තියෙනවා. ඕකට අපි හරියට උත්තර ලියන්න ඕනේ. එතකොට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. පොඩි හාන් දැන් ඇහෙනවද? ඇහෙනවද? ඇහෙනවා සර්. දැන් පේනවනේ? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඇහෙනවා. දැන් පේනවද නේද පොඩි හාන්? පේනවා සර්. එතකොට ඊළඟට අපේ විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි ලිංගු ලබන ආකාරය ගැන කතා කරා. ඊට පස්සේ ඕගලන්ට එනවා විග්‍රහ වාක්‍ය ලියන්න කියලා. මොකක් හරි සමාස පදයක් දීලා විග්‍රහ වාක්‍ය ලියන්න කියලා එනවා. මොකද්ද මේ විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ? සමාස පදයේ දෙනවා දේවරාජා කියලා. දේවරාජා කියලා සමාස පදයේ දීලා උභාන්සලාට කියනවා විග්‍රහ වාක්‍ය ලියන්න කියලා මේකේ. මොකද්ද විග්‍රහ වාක්‍ය වෙන්නේ? දේවරාජා කියන එකේ. දේවානං රාජා දේවානං රාජා දේවරාජා බවට පත් වෙනවා. දේවානං රාජා දේවරාජා බවට පත් වෙනවා. අන් ඒක තමයි විග්‍රහ වාක්‍ය කියලා කියන්නේ. අපේ පොඩි හාමුදුරන් වහන්සේලා සමහර කට්ටිය ওই විග්‍රහ වාක්‍ය කියන එක දන්නේ නැහැ. තමන් ළඟ පොත තියෙනවා නම් පොත පෙරලා බලන්න පොතේ සමාස පදයට කලින් හැම එකේම තියෙනවා විග්‍රහ වාක්‍ය. සීහෝ විය මුනි මුනි සීහෝ. මුනි සීහෝ කියන්නේ සමාස පදය. සීහෝ විය මුනි කියන්නේ විග්‍රහ වාක්‍ය. තයෝ භව තයෝ භව කියන්නේ විග්‍රහ වාක්‍ය. තිබවා කියන්නේ සමාස පදය. ඔය සමහර කට්ටිය ඕක දන්නේ නැති කට්ටිය ඉන්නවා. අපි එකම මට්ටමේ කට්ටිය මෙතන නැහැනේ. එක එක මට්ටම් වල කට්ටිය තමයි මෙතන ඉන්නේ. එතකොට ඕක දන්නේ නැති කට්ටිය ඉන්නවා. විග්‍රහ වාක්‍ය කියන්නේ මොකක්ද කියලා කල්පනා කර කර ඔළුවත් එක ගහගෙන ඉන්න කට්ටිය ඉන්නවා. තේරුණාද පොඩි අහන විග්‍රහ වාක්‍ය හොයාගන්න හැටි? විග්‍රහ වාක්‍ය කියන්නේ අර සමාස පදයට කලින් මාතාච පිතාච මාතා පිතරෝ කියන එකේ මාතා පිතරෝ කියන්නේ සමාස පදය. මාතාච පිතාච කියන්නේ මොකද්ද? විග්‍රහ වාක්‍ය. විග්‍රහ වාක්‍ය. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට පද සමාස කරන්න කියලා දෙනවා. සමහර කට්ටිය දෙනවා සමහර අවුරුදු වලදී අර විග්‍රහ වාක්‍ය දීලා සමාස පදේ ලියන්න කියලා දෙනවා. මහන්තෝසෝ වීරෝ කියලා විග්‍රහ වාක්‍ය දීලා තියෙනවා. අපිට දැන් ඉස්සෙල්ලා හම්බුණා. ඒකදී ඔයගොල්ලෝ ලියන්න ඕනේ පොඩි හාමුදුරුවෝ වහන්සේලා ලියන්න ඕනේ මොකද්ද? මහන්තෝසෝ වීරෝ කියන එකේදී ලියන්න ඕන උත්තරේ මහා වීරෝ. මහා වීරෝ කියලා ලියුවා නම් හරි.
ආරුල්හා වානිජා යන්සෝ ආරුල්ල වානිජා නාවා කියලා ලිව්වත් කවන්නේ නැහැ. හරිද? ආරුල්ල වානිජා. ඔන්න ඔය ප්‍රශ්න දෙක අහන්න පුළුවන් ඔබ වහන්සේලාගෙන්. ඊට පස්සේ වැදගත් මේක තමයි බාලාවතාර සූත්‍ර. බාලාවතාර සූත්‍ර වලට වහන්සේලාට ලකුණු සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ලකුණු 6ක් විතර ගන්න අවස්ථාවක් තියෙනවා. ලකුණු 6ක් විතරයි. කෙටි ප්‍රශ්නේ කෙටි පේපරේ තියෙන අවස්ථා දෙකක් විතර ලකුණු දෙක ගානේ. අවස්ථා දෙකක් විතර තියෙනවා ලකුණු දෙක ගානේ. එතකොට ලකුණු 4ක්. සූත්‍රයක් දීලා සූත්‍රය ඉතිරි කොට සම්පූර්ණ කරන්න එන්නත් පුළුවන්. සූත්‍රයේ තේරුම ලියන්න එන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට ඒකදී ඔබ හන්දලා ලකුණු ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවුරුදු වලදී දෙනවා සංඛ්‍යා පුබ්බෝ දිගු කියන සූත්‍රය දෙවෙනි කොටසේ තියෙනවා. සංඛ්‍යා පුබ්බෝ දිගු යන සූත්‍රය පැහැදිලි කරන්න. එතකොට සංඛ්‍යා පුබ්බෝ දිග් කියන්නේ සංඛ්‍යා පූර්ව වාචී පදයක් සමග සිද්ධ වෙන සමාසය ගැන හැඳින්වීමක් කරා අපි ඉස්සරලා කරා. ඒකට උදාහරණයක් දෙන්නම්. ලකුණු හම්බ වෙනවා. කම්මදාන සමාසය කම්මදාන සමාසය පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලා ලකුණු දෙකක් දෙනවා. කම්මදාන සමාසය පිළිබඳ හැඳින්වීමක් කරන්න කියලා ලකුණු දෙකක් දෙනවා. උත්තරේ ගොඩනගා ගන්නේ කොහොමද? කම්මදාන සමාසය හඳුන්වන්න කියලා එහෙම තක එච්චර ලොකුවට දෙන්නේ නැහැ. ද්විපදයේ තුල්‍යාධිකරණේ කම්මදාරයෝ නාම කියලා සූත්‍රයේ දීලා ඒක පිළිබඳව කෙටියෙන් ඉම්මසන්නේ කියලා දෙනවා. ලකුණු හම්බෙන්නේ කීයද? 2යි. ලකුණු 2යි. හැබැයි දෙකක් වුණාට මේ ප්‍රශ්නෙට කොච්චර උත්තරේ ලියන්න ඕනද පොඩි හාමුදුරුවෝ? පිටු කීයක් විතර ලියන්න ඕනද? අපේ අහන් ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලා පිටු කීයක් ලියන්න ඕනද? එකමාරක් වත්. පිටු එකමාරක්. ඔව් පිටු එකමාරක් ලියලා මදි මට හිතෙන්නේ පොඩි හාමුදුරන් ලකුණු දෙකක් හම්බ වෙනවනේ. ඒතකොට පිටු 5ක් විතර අනේ දන්නේ නැතිඳ කියන්නේ පොඩි හාමුදුරෝ ලකුණු 2යි කියලා ඔබ වහන්සේලාට මේකත් මම මේ කරන ගමන් කියන්නම් නැත්නම් ඔබ වහන්සේලාට කියන ඇවිල්ලා වෙලාව මදි වුණා මට මේ පාලි පේපරේ ලියන්න පැයක් යන්නේ හරියට ලියුවා. එච්චර ලේසි. පැයකම ලියන්න පුළුවන්. මට වෙලාව මදි වුණා. අරව මේව කියලා කියනවා. ඒකින්ද අපේ උසස් පෙළ ලියන පොඩි හාමුදුරන් වහන්සේලා පවා මේ දේවල් කරනවා. ඇයි? ලකුණු දෙකේ ප්‍රශ්නෙට පිටු 4 5 ලියනවා. ඒක තමයි ඕගොල්ලන්ට ප්‍රශ්නේ මෙහෙම දීලා මේ පැත්තෙන් මරහන්න කියලා ලකුණු 2යි 4යි 6යි කියලා දෙන්නේ. ඒකට උත්තරේ ලියන්න. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා නම් සූත්‍රය සම්පූර්ණ කරලා සූත්‍රයේ අර්ථය දීලා උදාහරණයක් ගන්න නැති වෙන මුකුත් ආටෝප ඕනේ. විශේෂ පූර්ව පද කම්මදාර සමාසය, උපේ පද කම්මදාර සමාසය, පූර්ණිපාත නැණි අරෝමය බෙදීම් 9ම ලියන්න ඕනේ නෑ. ලකුණු දෙකට සූත්‍රය ලිව්වා, තේරුම ලිව්වා, උදාහරණයක් දැම්ම ඇති. හරිද? තේරුණාද අහන්න පොඩි හාමුදුරෝ? හරි. වැඩි විස්තර නැහැ. තේරුණා. උසස් පෙළ තේරුණා. ඉන්නේ ඉඳපු අපේ පොඩි හාමුදුරන් වහන්සේ කෙනෙක් ලකුණු දෙකේ ප්‍රශ්නයකට එකපාරක් ලියලා තිබ්බා පිටු 6ක්. ඉතින් පිටු 6 ලියුවා ලකුණු දෙක හම්බෙන්නේ. අනිත් ප්‍රශ්න ලියන්න ඊට පස්සේ වෙලාව නැති වෙනවා. ඒ හින්දා ලකුණු 4ට ඕනේ අවශ්‍ය තරම් ලියන්න ටිකක් විචාර ප්‍රශ්නයක් වගේ. 6ට ටිකක් තව වැඩි ලියන්න. අර අපි කියනවා සාමාන්‍ය උසස් පෙළ පන්තියේදී මේ පිරමීඩාකාරයට උත්තර ලියන්න කියලා. පිරමීඩාකාරයට කියන්නේ මේ ලකුණු හම්බෙන්නේ මෙහෙමනේ. එතකොට මේකේ අකුරු ලියන්න පුළුවන් 5යි නම් මේකේ තියෙන අකුරු 10ක් විතර. මේකේ ලියන්න පුළුවන් අකුරු 20ක් විතර ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි වචන ලියන්න ඕනේ. ලකුණු හම්බෙන්න ඕන ওই විදිහට. ලකුණු බලලා උත්තරය ගොඩනගා ගන්න ඔබ වහන්සේලා කාලී ඉදිරි කරගන්න පුළුවන්. ඒවා තමයි ලකුණු ගන්න ක්‍රම පොඩි හා. නැතු මේ ගොඩාක් ලිව්වා කියලා අවශ්‍ය කාරණා නැතු වෙන ඒවා ලියලා ගෙදර ඇවිල්ලා පන්සලට ඇවිල්ලා මම නම් අද ලිව්වා
ඊටු ගානක් කිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. අවශ්‍ය උත්තරේ අවශ්‍ය විදිහට ලියන්න ඔබ වහන්සේලාගේ පේපර් ඔක්කොම කියවනවා වෙන්න පුළුවන්. හරිද? ඒකින්ද ඔක්කොම කියවනවා වෙන්න පුළුවන්. කියවලා ලකුණු දෙන්න වෙන්න පුළුවන්. ඈ කියවන්න නැතුව ලකුණු දෙන්නේ නැහැ. ඔක්කොම හරියට හරියාකාරයෙන් කියවනවා අනිවාර්යෙන්ම පේපර් බලද්දී. අපි අපේ පිරිවෙන් වල ශිෂ්‍යයන්ගේ පේපර් බලද්දී ඔක්කොම කියවනවා. අකුරක් මෙහාට කියවනවා. ඉතින් ඒ වගේ විභාග දෙපාර්තමේන්තුවේ ඔය පේපර් බලද්දී හොඳට කියවනවා ඇති. කියවන්න නැතුව ලකුණු දෙන්නේ නැහැ. ඒකින්ද ඔබ වහන්සේලාට එක ලකුණක් වැදගත්. එක ලකුණක් වැදගත්. සමහර කට්ටිය කම්මැලිකමට ලියන්න නැතුව ඉන්නවා. ඈ අයියෝ අපිට ලකුණක් අඩුනොත් ඔය කීයක් හරි වැඩි කරලා දෙයි. මෙහෙම කියලා හිතන කට්ටිය ඉන්නවා. එහෙම දෙන්නේ නැහැ පොඩියා. අවුරුත් ඕගලන්ට වැඩියෙන් ලකුණු අතින් දාලා දෙන්නේ නැහැ. ඒකින්ද ඔබ වහන්සේලාට වෙලාව තියෙන ප්‍රශ්න 8 හරි පිළිතුරු ලියන්න හරියට ඈ මොකක් හරි හරියන්න පුළුවන්. අදිත්‍ය අවස්ථා මොකෝ සමහර කට්ටිය අමතක වෙනවනේ. අමතක වෙන සමහර ප්‍රශ්න දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මොකක් හරි ලියන්න උත්සාහ කරන්න. ලියන්න නැති ඉන්න එපා. සමහර පේපර් හම් තියෙනවා මෙලොව දෙයක් නැහැ. විභාගාංග විතරයි. සමහර කට්ටිය විභාගාංග දෙන්නේ. ඈ සමහර කට්ටියගේ විභාගාංගෙත් නැහැ. ඒක දාන්න කම්මැලිකම. ඔය කියලා තියෙන විභාගාංග නම් අර මේ කවුද? විභාග ශාලාධිපතිලා එහෙම ඇවිල්ලා ඒගොල්ලෝ ලියනවනේ. ඉතින් ඒගොල්ලෝ ලියපු හින්දා ලියලා තියෙනවා. සමහර කට්ටිය එහෙම මුකුත් ලියලා නැහැ. එහෙම කරන්න එපා පොඩිහාරෝ. වහන්සේලාගේ ජීවිතය තීරණය කරන විභාගයක් ඉදිරියට යන්න තියෙන ඉදිරි ගමන් මාර්ගය තීරණය කරන විභාගයක්. වහන්සේලාගෙන් 2020 අහලා තියෙනවා නාමානං සමාසෝ යුත්තත්ෝ කියන පදය විග්‍රහ කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ 2020 කෙනෙක් ලියන්න ඕනේ වෙන්වෙන්ව අර්ථ ඇති පද අන්‍ය සම්බන්ධතාවයේ සහිත පද කිහිපයක් තනි පදයක් ගැලපීම. එහෙම නැත්නම් නාම පද දෙකක් තනි පදයක් ගලපන්න යුක්තත්ෝ යුක්තාර්ථවත් භාවයෙන් කියලා උදාහරණයක් දෙන්න තියෙන්නේ. ඊළඟ 2021 ඔබ වහන්සේලාට සමාස නම් කරන්න කියලා. සමාස නම් කරන්න. මම කියවන ඉස්සර සමාස මොනවද කියලා සමාස වර්ග 6 අහනවා කියලා. ඔන්න සමාස නම් කරන්න කියන කතාව අහලා තියෙනවා. 2022 විග්‍රහ වාක්‍ය ලියන්න කියලා අහලා තියෙනවා. මයික් ඕෆ් කරගන්න. 2022 විග්‍රහ වාක්‍ය කියනවා. විග්‍රහ වාක්‍ය කියලා කිව්ව මම ඉස්සලා කිව්වා මහාවීරෝ කියන පදේ දීලා ඒකේ විග්‍රහ වාක්‍ය ලියන්න ඕනේ. මහන්තෝසෝ වීරෝ ඡාති මහා වීරෝ කියලා පදේ හැදෙන්නේ. එතකොට විග්‍රහ වාක්‍ය කියන්නේ ආන් ඒකට 2023 දීලා තියෙන්නේ විග්‍රහ වාක්‍ය ලියන්න. 2023 දීලා තියෙන්නේ විග්‍රහ වාක්‍ය ලියන්න. විග්‍රහ වාක්‍ය ලියන්න. ඊට පස්සේ 2024 දීලා තියෙන්නේ පද සමාස කරන්නේ කියන්නේ පද සමාස කරන්න. විග්‍රහ වාක්‍ය දීලා විග්‍රහ වාක්‍ය සමාස පදේ ලියන්න කියලා තියෙන්නේ. විග්‍රහ වාක්‍ය දීලා තියෙන ඒගොල්ලෝ අපිට තියෙන සමාස පදය ලියන්න. මහන්තෝසෝ වීරෝ කියලා ලියනවා. අපි ලියන්න ඕනේ මොකද්ද? මහාවීරෝ කියලා. අපි ලියන්න ඕනේ මහාවීරෝ කියලා. එතකොට අපිට හිතන්න පුළුවන් ගොඩ දවසින් අහලා නැහැ මේ පේපරේ සමාස නම් කරන්න කියලා. එමනේ සමාසය මොකද්ද කියලා වචන ටිකක් දීලා අනුනායකෝ දස බලෝ ඕම් ඔය වගේ වචන දීලා ඒක ඉස්සරහ මොන සමාසයේද කියලා අහලා නැහැ නේද? අපේ පොඩි හාමුදුරුවෝ දස බලෝ දස බලෝ කියන්නේ මොකද්ද? සමාසය මොකද්ද? දස බලෝ කියන්නේ සම්මදාර දස බලෝ කම්මදාර බහුබ්‍රී සමාසය. ආන් ඒ වගේ දස බලෝ කියන වචන දුන්නාට පස්සේ බහුබ්‍රී සමාසය කියලා ලියන්න කියන ප්‍රශ්නය ටික දවසින් අහලා නැහැ. ඒකින්ද ඒක ගැන පොඩ්ඩක් බලා ගන්න. හරි? බලා ගන්න කියන්නේ අනිවාර්යෙන් සමාස 6ම ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. ඒක ගැන අහන්න. සමහරට සමාස විග්‍රහ වාක්‍ය යන්නත් පුළුවන්. එතකොට සමාස පාඩම කියලා කියන්නේ පොඩි හාරෝ ගොඩාක් වපසරියක් තුල ලොකු වපසරියක් තුල පැතිරිච්ච එකක් නෙමෙයි. පැතිරිච්ච එකක් නෙමෙයි. හරිද? ඉතාමත් කුඩා තැනක පැතිරිච්ච එකක්. ඒක ඕගොල්ලෝ හරියට ග්‍රහණය කරගන්න ඕනේ. හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් ලකුණු ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ පාර එන්න පුළුවන් කියලා කිව්ව මම මොකද්ද සාමාන්‍යයෙන් සමාසය
නම් කරන්න. සමාස වර්ගයේ. හරි සමාස පදේ දීලා තියෙනවා සමාස වර්ගයේ නම් කරන්න. මම අපේ පොඩි හාමුදුරුවෝ වහන්සේලාට වචන 5ක් විතර දෙන්නම් දැන්. ඒ 5 නම් කරලා බලන්න තමන් ඒක හරියට කරාද කියලා පුළුවන් නම් පොත බලන්න නැතුව මේ වචන 5 ලියාගෙන මේ වචන 5ේ සමාසය හරියට නම් කරන්න. එක චතුප්පාදා චතුප්පදා එක චතුප්පදා දෙක යථා සම්ති තුන රුක්ක මූලං හතර පාවචනං පහ තිලෝකං හරි විනාඩි 2ක් විතර දෙන්නම් අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට සක්කාලා සර් පහ මොකද්ද? පහ තිලෝකං හරි උත්තර ලියලා තියාගන්න මයික් ඔෆ් කරන්න එපා මං කියනකම් තේරුණා ඔන් කර. සර් ඉවරයි සර්. අපි කොල්ලෙන් Every අපි ලියලා ඉවරයි. වැට්ටුනි. finish. ඕ. ඒ ගන්න එපා. අපි මෙතන අපි ලියලා ඉවරයි සර්. ඉවරයි සර්. හරි පොඩි හාරෝ ඒකනේ සාමාන්‍යයෙන් මේ පන්තියේ ගුණ පොඩි හාර සුබද ළමයි කියලා කට්ටියක් ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට මට ඕනේ අරනම් මේ වෙන වැඩක් තව එකක් ලබා දෙන්න. අපේ පිළිෙන්න නැති ඉඳ අපි දන්නේ නැහනේ. සුබක ළමයි කියන්නේ දක්ෂ ළමයි ඉන්න පුළුවන් නේ. ටිකක් අර මන්දගාමී ළමයි ඉන්න පුළුවන්. ඒකින්ද තමන් ලිව්වා නම් චුට්ටක් ඉන්න. ලියපු නැති කට්ටියත් ඉන්න පුළුවන්. අපි ඔක්කොම එකට සාකච්ඡා කරලා එකක් දුන්නේ. ඔව් ඒක තමයි ඔය නොකිය කිව්වේ. ඈ මදක් ඉගෙන ගන්නකොට ඉතින් ඔක්කොටම දැන දෙන්න ඕනේ. ඒකින්ද අපි අනිත් කට්ටියට පොඩ්ඩක් අවස්ථාව දෙමු. ඔක අපෙත් තා පොඩි හාමුදුරුවෝ කියනවා. ඔව් ඊළානේ මොකද අපේ පන්තියේ අද 3 වාසේ 4 වාසේ පොඩි හාමුදුරුවෝලාත් ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ තාම පොඩ්ඩක් ඉගෙන ගන්නවා. නෑ සර්. එහෙම ඇවිල්ලා නෑ. හරි. ඔන්න අපි එහෙනම් වචන ටික සාකච්ඡා කරමු. මම පළවෙනියට පොඩි හාමුදුරුවෝ වහන්සේලාට දුන්නේ චතුප්පදා. මොකද්ද සමාසය? සමාසය නම් කරන් තියෙන්නේ චතුප්පදා. අපේ පොඩි හාමුදුරුවෝ මොකද්ද උත්තරේ? දිගු සමාසය. දිගු සමාසය. ලොකු වැරද්දක් දාගන්න ඕනේ. මම ඒකනේ කිව්වේ වරද්දනවා කියලා. චතුප්පදා කියලා කියනවා බහුපී සමාසය. ये संते तत्तारोपादा ये संते हौद चतुප්පදා සිව්පාවා සතර පාදයන් තියෙන කාටද? පා හතරක් තියෙන සිව්පාවන්ට. හරි. එතකොට උත්තරේ මොකද්ද? බහුපීහි. මං ඉතලා කිව්වේ පාඩම කරද්දී සංඛ්‍යාවාචී පදයක් තිබ්බ පමණින් ඒක දිගු සමාසය බවටපත් වෙන්නේ නෑ. එහෙනම් දසබලෝ කියන එක මේකට දිගු සමාසය. දසබලෝ කියන එක දිගු සමාසයක්ද? නෑ පොඩි හාමුදුරුවෝ. Bobby. මව්මි
දෙවෙනි එකට දුන්නේ මොකද්ද පොඩි හාමුදුරුවෝ? යතා සම්ති. මොකද්ද යතා සම්ති කියලා කියන්නේ? අව්‍විභාව සමාසයක්. සම්ති යතා සම්ති අව්‍විභාව සමාසයක්. ඒක හරි දාගන්න. තමන්ගේ හිතලා අවංකවම බලන්න තමන් හරියෙන් ලියලාද කියලා. හරිද? මොකද හර්ථ සාක්ෂියට බොරු කරන්න බෑනේ. අනිත් මට බොරු කරාට. ඒක අපි කියමු අභිභාව තමයි සර්. මොනම මයික් කරලා පෙන්නන්න. මයික් කැමරා ඔන් කර. මොකක්ද අහුවේ? රුක්ක මූලං. රුක්ක මූලං කියන්නේ මොන සමාසයක්ද? තප්පුරිස. සමාසය රුක්කත් මූලං. රුක්ක මූලං මොන තප්පුරිසට චට්ටි තත්පුරිස. විභාගයේදී ඔය චට්ටි තත්පුරිස කියලා ලියන්න අවස්ථාවක් නැහැ. මොකද ලියන්න තත්පුරිස සමාසය කියලා. වර්ධ කරානේ කියන්නේ සමාසයෙන් නම් කරන්නේ. සමාසය නම් කරන්නේ කියන්නේ තත්පුරිස සමාසය කියලා විතරක් ලියන්න. ඒ හොඳටම ඇති. ඊට පස්සේ අපි දුන්නා පොඩි හාමුදුරන් මහන්තේලාට මොකක්ද? පාවචනං. පදානං වචනං පාවචනං. සමාසය මොකක්ද? අභිභාව. අව්‍විභාව සමාසයෙන් ගොඩක් කට්ටිය කියනවා. උත්තරය වැරදි. උත්තරය කම්මදාන සමාසය. පදානං වචනං පාවචනං. කාමදාර සමාස. පාවචනං. කොහෙද පොඩිහා පා කියලා උපසර්ග පදයක් තියෙනවද? ප කියලා තියෙනවා. පා කියලා උපසර්ග පදයක් තියෙනවද? නෑ. එතනම වැරදි. ඒතර පදානං වචනං පාවචනං. අවසානයේ අපි දුන්නා තිලෝකං. තිලෝකං තයෝ ලිගු සමාස. තයෝ ලෝකං. ලිගු සමාසය. දිගු සමාස. තයෝ ලෝකා දිගු සමාසය. එතකොට පහෙන් පහම ගත්තේ පොඩි හාමුදුරන් වහන්සේලා හිතට අවංකවම සතුටින් තමන්ගේ අවංක භාවය ප්‍රකාශ කරනවා. පහෙන් හතරයි සර්. හරි පොඩි මම දැන් ඇහෙනවා විතරයි කවුද පහෙන් පහයි කියනවා පහෙන් හතරයි කියලා මම දන්නේ නැහැ කවුද කියලා. හැබැයි ඔබ වහන්සේලා දන්නවා ඔබේ පහෙන් පහම හරි පහෙන් හතර හරි. එතකොට අනිත් කට්ටිය පහෙන් පහයි කොහෙද? ඕම මේ වගේ ලත් එකම ලියලා දානවා. උතර අවංකව නැත්නම් ලියනු ලියලා. ලත් එකම සංඛ්‍යා වාචී පදයක් කියන නම් දිගු සමාස සයිලන්ට් වෙන්න මේ දිගු සමාසය කියලා ලියනවා. එතකොට එහෙම බෑ පොඩි හරු වචන හොයලා ලියන්න ඕනේ. වචන අපි විග්‍රහ වාක්‍ය කියෝලා ලියන්න ඕනේ. අර පාවචනං කියන එකත් උන වරද්ද. පාවචනං කියන එකයි චතස්සෝ චත්තාරෝනේ චතුප්පදා. චතුප්පදා කියන දෙකයි වරද්දලා තිබ්බා. එතකොට මම මේ දෙක දුන්නේ හිතලම. මම දන්නවා කොහොමද කියලා. ඒ වගේ වැරදීමේ අවස්ථා ටිකක් සම්භාවිතා වැඩි අවස්ථාවක ඕලන් විභාගෙට දෙන්න පුළුවන්. ඒක නිසා ඒවා අපි අඩු කරගන්න ඕනේ. ඔය මම කියන්නේ විභාගෙදී ඕගොල්ලෝ කරන වැරදි. එතකොට සමාසවලදී පොඩි හාමුදුරුවෝ අපිට ලකුණු ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා කිව්වා. වචන ටික පාඩම් කරගන්න නිතර කියන්නේ විග්‍රහ වාක්‍යයයි සමාස පදයයි නිතර කියන්නේ. මන්ත්‍රයක් කියනවා වගේ කියන්නේ. කියලා ඒක පාඩම් කරගන්න. එතකොට අපි පාඩම් ඉන්නවා. ඊට පස්සේ ආපහු අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ මොකද්ද? සමාස වර්ග ටික. ආයේ කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් සමාස කීයද? පාලි භාෂාවේ සමාස කීයද? 6යි. ඒක මතක තියාගන්න. සමාස 6ක් තියෙනවා පාලි භාෂාවේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. සමහර මේ මිත්‍ර සමාසයේ තියෙන ඉන්න 7ක් තියෙනවා කියලා සමහර කට්ටිය ගහන්න පුළුවන්. හරිද? ඔන්න වැරදින් තන. මිත්‍ර සමාසයේ තියෙනවා කියලා කට්ටිය ගහන්න පුළුවන් 7ක් කියලා. ඒකෙන් මේ වැරද්ද සිද්ධ කරන්න එපා. මිත්‍ර සමාසය කියන අනු කොටසක්. ඒක අනු සමාසවල එකතුවක්. පාලි භාෂාවේ සමාස වර්ග සමාස 6යි. කීයද? 6යි. වෙනස් කරගන්න එපා. උත්තරේ අර දෙන්න පුළුවන් විභාගයේ පිටිපස්සෙන් දෙන්න පුළුවන් පාලි භාෂාවේ සමාස 5යි 6යි 7යි
8යි කියලා. දැක්කේ ගමන් කියලා. අර මෙහෙම හිතන්නේ කවුද දන්නවද අර මං ගෙවෙන එකක් අර බුච්චිය වැඩි කට්ටිය ඉන්නවා කියලා. දැන් වැඩි කට්ටියක් ඉන්නවානේ. සුබකලමයි. ඒගොල්ලෝ කල්පනා කරනවා නෑ. අපිට මෙහෙමත් උගන්වලා තියෙන මිශ්‍ර සමාසයක් කියලා එකක් තියෙනවානේ. සංකල්ප ගැහුවා අත කැපුවා. ඒතර උත්තරේ වැරදි. පාලි භාෂාවේ සමාස අයයි ඔය වැරද්ද කරන්නත් එපා. හරිද? ඊට පස්සේ ඕකදිනේ කියන්නේ ඔය කොටු කපන එකේ කොටු තියෙනවා 40ක්. සමහර කට්ටිය ඔය කොටු කපනකොට මේ පට්ට ලෝභයි. ඈ එහෙම නැත්නම් එහෙම කිව්වොත් පට්ට ලෝභයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් එන පොඩ්ඩක් ලෝභකමක් තියෙනවා. ඇයි? පෑනේ තින්දිවර වෙයි කියලා කොට්ටි කපන්නේ. කොටු 40ක් තියෙනවා කොටු 30ක් විතර කපලා නිකන් ඉන්නවා. පෑන් තින්දරි කිවලේ කියලා. අනේ අර දන්නේ දැන් අර 30 කැපුවේ දැනගන්නේ. දැන් කට්ටිය හිතන්නේ 80ක් කැපුවා දන්නවා. ඕකෙන් හරිය ඉන්න තියෙන්නේ 5යි. ඈ ඉතින් අනිත් 20 දන්නේ නැතු මේ 10 දන්නේ නැතුනම මොකද ඒක 10 හපලා දාන්න. ඈ ආයෙ ඔයගොල්ලෝ සල්ලි ගන්න නැහැ පොඩි හාරෝ. සල්ලි ගන්නේ කොටු 40ම කපලා දාන සමහර කට්ටිය අපිට හම්බ වෙනවා කොටු 10 5 එහෙම කපලා නැති කට්ටිය ඉන්නවා. ඒක අපරාධේ සමහරට අනා අපි අර කියන්නේ මේ කියන්නේ නෑ. සමානෙන් අපිට ඒ වගේ හරියන්න ඉඩ තියෙනවා. ඒකින්ද කොටු 40ම කපන්න උවහන්සලා ඒක කරන්න පුළුවන් නේද? ඒකින්ද විභාගය අතාරින්න එපා. අල්ලන් ඉන්න තරමට තමයි කෑස් ගහන්නේ තියෙන. අර කඹා දිනකොට ඈ පිළක ඉන්නවනේ කීප දෙනෙක්. ඒගොල්ලෝ අතහැරියොත් මොකද අනේ මට බෑ කියලා. පරදිනවනේ. ඒකින්ද පොඩි හාරෝ අල්ලගෙන ඉන්න. මේ ලියන්න තියෙන ප්‍රශ්න කෙටි ප්‍රශ්න 40යි. අනිත් ප්‍රශ්න 5යි ලියන්නේ. 5යි නෙමෙයි 8ව හරි කවන්න ඕගොල්ලෝ ලියන්න. ලියන ලකුණු ගන්න ලකුණු අර ඒකක් ගන්න අනිවාර්යයි. ගන්න පුළුවන්කම තියෙනවා බැරි කමන්නේ. ගොඩාක් කටි කම්මැලි කම හින්දා තමයි ඒකක් නැති කරගන්නේ. එතකොට ඒක හොඳට මතක තියාගෙන ඒ උත්තර ලියන්න. ඊට පස්සේ මම කිව්වා පාලි භාෂාවේ සමාස හඳුන්වලා තියෙන විග්‍රහ වාක්‍යයන් ටික පාඩම් කරගන්න කියලා. විග්‍රහ වාක්‍ය කීයක් තියෙනවද? 6ක් තියෙනවනේ. ඒ 6ම පාඩම් කරගන්න තේරුමත් එක්ක. ඇයි? සමහර ඒවා තියෙනවා විග්‍රහ වාක්‍ය අර්ථය ලියන්න කියන එනවා. තව සමහර ඒවා තියෙනවා විග්‍රහ වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා එනවා. සම්පූර්ණ කරන්න. ඒක දන්නේ අපි සමහර කට්ටිය. සමහර වෙලාව ළමයි වෙන්නේ නැති. ළමයි පාලි දන්නේ නැහැ. ආන්දර ඔක්කොම ලියන වැටි. බයපමාක් ඉන්නවා සර් කෙනෙක්. ළමයි දන්න සමහර කට්ටිය පාලි. අපි දන්නවා සර් බාලාවතාරේ සූත්‍ර ටික මේ පොඩි ගාන මතක් කරා මේ බාලාවතාර සූත්‍ර ටික මේ අර හිටන් පුරවනේ 7 වෙනි ප්‍රශ්නෙටත් සමහර අවුරුදු වල එනවා. මම අද දීපු පේපරේ ඔයගොල්ලන්ට කරන්න කිව්ව පේපරේ ඒ 7 වෙනි ප්‍රශ්නේ තිබ්බ එක. හැම එකෙම හැමදාම මෙන්න ඒකට එනවා ඒ සූත්‍ර පාඩ එනවා. ඒවා මේ වෙනවා. අර වගේ අවස්ථාවල එන්න පුළුවන්. කොටු කපන එකේ එනවා. ඊට පස්සේ ලියු ලබන ආකාරය බලා ගන්න කියලා කිව්වා. විග්‍රහ වාක්‍ය ඊට පස්සේ සමාස කරන ආකාරය සමාස වර්ග ටික සමාසවල ලක්ෂණ ටික සහ සමාසවල ප්‍රයෝජන කියන කාරණා ටික පොඩි හාමුදුරන් වහන්සේලාට බලා ගන්න පුළුවන්. මේ ටික බලාගෙන ඔබ වහන්සේලාට හොඳට විභාගයට මුහුණ දෙන්න පුළුවන්. පේපරේ ආකෘතිය ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පිළිබඳව කලින් පාඩම් වලදී කියලා ඇති ඔබ වහන්සේලාට අවබෝධයක් තියෙනවා. අනිවාර්යෙන් මම නැවත එකපාරක් මතක් කරන්නම්. පාලි පේපරේ අනිවාර්යෙන් ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ දෙවෙනි පත්‍රේ. දෙවෙනි පත්‍රේ ප්‍රශ්න 1 2 ලියලා ඉන්න එපා. පළවෙනි ප්‍රශ්න 2යි තව ප්‍රශ්න 3කුයි අනිවාර්යෙන් ලියන්නේ. තියෙන උපදේශ අනුව සමහර කට්ටිය ඒක දන්නේ නැහැ. ඒකින්ද මේ ප්‍රශ්න 5ටම උත්තර ලියන්නේ. ඒ කියන්නේ ඉස්සරහේ තව දුරටත් කියලාදී අපි කාලේ හැටියට අපි මම පොඩි මතක් කිරීමක් කරේ. සමහර කට්ටියක ලියන්නේ. ඉතින් අපරාධ ගුණාන්තයලාගේ ලකුණු ඒ උපදේශ අනුව ප්‍රශ්න ලියන්න. උපදේශ වලින් පිට ප්‍රශ්න ලිව්වට වැඩක් වෙන්නේ නැහැ. ලකුණු දෙන්නේ නැහැ. පළවෙනි කොටසෙන් ප්‍රශ්න 2යි දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3කුයි ලියන්න කියලා දීද්දී පළවෙනි කොටසෙන් එක ප්‍රශ්නයයි දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 4යි ලියනවා කට්ටිය. හරි හොම්බර දෙක. ලිව්වට ලකුණු හම්බ වෙනවද? ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් මේක අවබෝධ කරගන්න කෙටි ප්‍රශ්න වලට සමාස වෙනවා.
ඊට පස්සේ පස්වෙනි හයවෙනි ප්‍රශ්න වල සමාස වෙන ලකුණු දෙක බැගින් එනවා ලකුණු 6 බැගින් එනවා ඒකින්ද ලකුණු 10ක් විතර ඔබ වහන්සේලාට උපයා ගන්න පුළුවන් සමාස පාඩමේ සමහර අවුරුදු වල ලකුණු 18ක් ඇවිල්ලා තියෙනවා කෙටි ප්‍රශ්නක් එක කෙටි ප්‍රශ්න වල ප්‍රශ්න 4ක් ඇවිල්ලා තියෙනවා 2018 පේපර් එකෙන් බලන්න එතකොට ඔබ වහන්සේ ලකුණු 18ක් විතර ගන්න පුළුවන් සමාස වලින් විතරක් එතකොට තව ලකුණු කීපයක් ගත්තා නම් එතන මෙත් එකක් තියෙනවනේ. ඒකෙන්ද සමාස පාඩම ඉතාමත් ලේසි ඔය කියපු කාරණා ටික විතරයි බලන්න තියෙන්නේ. වෙන කොහෙන්වත් හොයන්න යන්න ඕනේ. 4 වසරේ පුතත් පොඩ්ඩක් බලන්න, 5 වසරත් බලන්න. බලලා වචන ටික කට්ටු හුරු කරගන්න. හුරු කරගෙන වහන්සේලා ලියන්න. මේ සමාස පාඩම අතාරින්න බා කවුරුත්. ඒක ලේසි. අදිස්තිහාරේ වහන්සේලා සමාස ඒකේ 6 වෙනි ප්‍රශ්නෙට එනවා මේ 3 වෙනි කොටසේ සමාස පාඩම ඒක විතරයි දන්නේ අනිත් දෙක දන්නේ නැහැ. ඒක විතරයි දන්නේ අනිත් දෙක දන්නේ නැහැ. මොකද කරන්නේ? කමන්නේ නිකන් ඉඳලා මේක ලියලා දාන්න. හදිස්සි හරි දන්නවා කියන එක ලකුණු 4ක් විතර ඇවිල්ලා මේක මේ 6ම හරන ලකුණු 6ම හම්බෙනවා. තේරුණාද පොඩි හානරෝ? ඒක ලියන්න. ඒක ඒ 6 දන්නවා මේ 6ම ලියන්න ලකුණු 6 ගන්න. ඉතින් ඒක අකාරින් වහන්සේලාට ඒ සාමාර්ථය තියෙනවා අපිට ගොඩක් සතුටුයි. අපි ඇත්තටම හදවතින් සතුටු වෙනවා. අපි අපේ ශිෂ්‍යයන්ට කියන්නේ හැමදාම ඒකත්. ඒක නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. ඒකත් එක් අවස්ථාවක්. ඉතින් ඒක ඔබ වහන්සේලාගේ ජීවිත ජය ගන්න. ඔබ වහන්සේලාට පාලි භාෂාවේ හොඳ වියතෙක් බවට පත් වෙන මේ පරතරයට ගමන් කරන්න. එහෙම නැත්නම් මූලිකවම අපේ ප්‍රාර්ථනාව උනේ මේ පළවෙනි මේ ප්‍රධානතම ඉලක්කය උනේ පිරිවෙන අවසාන විභාගයේ. ඉතින් මේ ජය ගන්නට ඔබ වහන්සේලාට මේ කෙටි වේලාවක් තුල ඔබ වහන්සේලා කවුද? ඔබ වහන්සේලා දන්නේ මම කවුද? මම දන්නේ ඔබ වහන්සේලා කවුද කියලා. හැබැයි මම මේ ස්ක්‍රීන් එක ඉස්සරහට ඇවිල්ලා ඔබ වහන්සේලාට කියවුවා. ඒ කියවපු දෙයින් සමහර කට්ටිය බැන්නුත් ඇහුවා. සමහර දේවල් නිසා. ඉතින් ඔබ වහන්සේලාට මම බැන්න නෙමෙයි කාරණා කිව්වේ. ඉතින් කාගේ හරි හිත රිදුනා නම් දහස් වාරයක් සමාව භජනය කරන ඔබ වහන්සේලා සියලු දෙනාගෙන්ම ඉතින් මම මේ කරපු මේ පැයක් දෙකක් විතර තිස්සේ කරපු මේ සමාජ පාඩම තුලින් ඔබ වහන්සේලාගේ ජීවිතේට ඔබ වහන්සේලාගේ දැනුමට කිසියම් හොදයක් ලබා ගත්තා නම් ලබා ගන්න නැtei කියලා හිතනවා සමහර කට්ටිය දන්නා කට්ටිය හිටියා වෙන්න පුළුවන් ඉතින් ඒ සියලු දෙනාටමත් මේ සම්මන්ත්‍රණ මාලාවෙන් කිසියම් වූ අවබෝධයක් දැනුමක් එකතු වුණා කියලා මම මේ කල්පනා කරනවා. ඉතින් කාල වේලාව ගන්න නැතුව මෙතෙක් වෙලාව සම්බන්ධ වුණු ඔබ වහන්සේලා සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙහෙණින් වහන්සේලා, ඒ වගේම ශිෂ්‍ය දරුවන්, දැරියන් ඉන්නවා නම් ඒගොල්ලන්ට සියලු දෙනාටම ස්තුතිය ප්‍රථමයෙන් ප්‍රකාශ කරනවා කට්ටියලා. මොකද ඔබ වහන්සේලාට මේ තෝතැන්න මේ වගේ සම්මන්ත්‍රණ මාලාවක් සකසලා දුන්නේ අපේ ගෞරවනීය අධ්‍යක්ෂක හඳුරන් වහන්සේ පාලි භාෂාවේ අධ්‍යක්ෂක හඳුරන් වහන්සේ ඉතින් උන්වහන්සේටත් ඒ වගේම අනිත් අධ්‍යක්ෂක හඳුරන් වහන්සේලාට පාලි විෂය භාර ආචාර්යවරුන් වහන්සේලාට ඒ වගේම මාධ්‍යංශයෙන් අපිට උදව් කරපු ඒ මහත්මයාට ඒ වගේම අපේ පිරිවනේ මට මේ සම්මන්ත්‍රණය සිද්ධ කරන්න ගොඩාක් අපි කටයුතු කරා මල්දෙනිය අපේ සර් ඉතින් ඒ සර් ඇතුළු අපේ ශිෂ්‍යයන්ට මේ සියලු දෙනාටමත් ඔබ වහන්සේලා සියලු දෙනාටමත් අවසාන වශයෙන් ස්තුතිය ප්‍රකාශ කරමින් මම මෙතනින් සමුගන්නවා සියලු දෙනාට පොඩි හාන්දරෝ තෙරුවන් සරණයි. අපේ අද දවසේ ප්‍රාර්ථනා කරනවා අද දවසේ අපේ මේ වැඩසටහනේ සම්පත්දායකත්වය ලබා දෙන්න යෙදුනේ කෑගල්ලේ විද්‍යා මංගල පිරිවෙන්හි ආචාර්ය අපේ තිලංක සම්පත් මහත්මයා පැය 2කමාරක් 3ක් වැනි කාල පරාසයක් අද දවසේ සම්පත්දායකත්වය ලබා දුන්න. අපි මේ 3 වෙනි දවස තමයි අද දවසේ මේ වැඩසටහනේ නිමාවටපත් වෙන්න යෙදුනේ. තව දින 3ක් පුරාවටම මේ වැඩසටහන කරනවා.
එනිසා අපේ වහන්සේලා වහන්සේලා අපේ දරුවන් දැරියන් මේ වැඩසටහන සම්බන්ධ වෙනවා. ඒ වගේම පිරිවෙන් වල සේවය කරන පාලි විෂය භාරව අපේ පරිවෙනාචාර්ය පඬිත හාමුදුරන් වහන්සේලා මහත්තුරු මේ සඳහා සම්බන්ධ වෙලා ඇති. එනිසා මේ වැඩසටහන පොඩි හාමුදුරන් වහන්සේලා දරුවන්ගේ හොඳ ප්‍රතිඵලයක් සමාන සාමාර්ථයක් ලබා දෙන අධිටිනින් යුක්තව තමයි මේක සංවිධානය කරන්නට යෙදුනේ. මම මුලින් ආරම්භක අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම පාරේ නැත්නම් කොළඹ සිට පැමිණෙන අවස්ථාව. නමුත් අපේ මේක විශාල කාර්යයක් අපේ සොමරසාර පඬිත් හාමුදුරන් වහන්සේ විද්‍යාලෝක පිරිවෙනේ හුරී කඩුව එහි මූලිකත්වයෙන් කටයුතු කරනු ලබනවා. එනිසා උන්වහන්සේලටත් මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද දවස මේ දින කීපෙ පුරාවටම අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ අපේ මධ්‍යම පළාතේ තාක්ෂණවේදයේ පිළිබඳ ගුරු උපදේශක අපේතුමා විජිත මහත්මයා අමරතුංග මහත්මයා එතුමාටත් මම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ සම්පත්දායකත්වය අපිට ලබා දෙන්න යෙදුණු අපි තිලංක සම්පත් මහත්මයාට නොඑක් රාජකාරී කටයුතු තිබෙද්දී අපි දුරකථනයෙන් තමයි ආරාධනා කළේ. ඒවා කිසි දෙයක් බැහැර කරේ නැහැ. අපි සිස පොඩි හාමුදුරන් වහන්සේලාට හොඳ අවබෝධයක් පාලි විෂය පිළිබඳව නැත්නම් මේ විභාගයේ පිළිබඳව හා පසුගිය ප්‍රශ්න පත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි හැමදෙනා මේ කටයුතු කළේ. ඒ නිසා සිස පොඩි හාමුදුරන් වහන්සේලා තව දවස් 13යි විභාගෙට තියෙන්නේ. මේ 23 වෙනිදා 22 වෙනිදා විභාගය ආරම්භ කරනවා. ඔබ වහන්සේලාට පරිණාධිපති හාමුදුරන් වහන්සේලාගෙන් කාලසටහන යථා කාල ලැබෙන සලසාවි. මේවන්ටත් ගෲප් වල කාලසටහන ෂෙයා වෙනවා. ඒ නිසා හොඳට මේ කාලවකවානු තුළදී ඔබ වහන්සේලා ශිෂ්‍යයෝ හැම කෙනාම මේ සමහන්සේලා කටයුතු කරන්න සම්මාන සාමාර්ථයක් ඇතිව පාලි ඇතුළු අනිකුත් සියලු විෂයන් වල හොඳ ඉහළ ප්‍රතිඵලයක් ලබා දෙන්න කටයුතු කරන්න. ඒ ගෞරවය ආයතනයට ඔබ පොඩි හාමුදුරන් වහන්සේලා දරුදරියන්ට ඔබ හැමදෙනාටම මේක ලොකු ගෞරවයක් හිමි වෙන්නේ එහෙමයි. ඒ නිසා හැමදෙනා ඒ සඳහා වේශ මහන්සි වෙන්න මම සිල් දෙනාටම මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. මේ වැඩසටහන සඳහා පාලි කමිටුවේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් සියලු දෙනාට සුබ රාත්‍රියක් සියලු දෙනා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනා තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් අනුතුරුවන් සරණයි. වයසු හඳුරු